වර්ක්ස්ටේට් කියන වර්ක්ස්ටේෂන්. ඒතර වෙන වර්ක්ස්ටේෂන් එක තමයි මේ පළවෙනි ලෝකේ තිබ්බ graphic designing agency එක. ඒවත් මම ඒක ගැන ලොකුට කතා කරන්න යන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට අනවශ්‍ය දේවල් ටික නිසා. මෙයා තමයි අපි ඕන දෙයක ඉන්නවනේ තාරකා විද්‍යාව පියා නැත්තම් මේකේ PR එක පියා කියලා කොහොම හරි ඉන්න. මේ මොඩර්න් ග්‍රැෆික් ඩිසයිනින් කියන එකේ ෆාදර් කියලා තමයි මේ පෝල් රෑන්ඩ් හඳුන්වන්නේ. ඒකත් ඔයගොල්ලොන්ගේ ජස්ට් දැනගන්න මම කියන්නේ ඊළඟට ඔහොම ඇවිල්ලා මං මුලින්ම කිව්වේ ලෝගෝස් ඇන්ඩ් ස්ටෆ් හදුන්න කියලා. ඒ කියන්නේ කාලෙන් ඇවිල්ලා මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරගන්න විදියක් හොයලා ඒක ඊට පස්සේ සිම්බල්ස් වලින් හොම් ඇවිල්ලා පස්සේ මොඩර්න් ග්‍රැෆික් ඩිසයිනින් වලට ඇවිල්ලා ඔය මොඩර්න් ග්‍රැෆික් ඩිසයිනින් කියන එක පටන් ගන්න 1980. එතකොට ඒ කාලෙදි තමයි Adobe Photoshop එක Microsoft Paint තියෙන. කොහොමද Microsoft Paint තමයි ඒ කාලේ සෑහෙනම රීච් එකක් තිබ්බ අවුරුදු 20ක් විතර කාලයක් යනවා. Adobe Photoshop කියන එක ගණන් ගත්තේවත් නැහැ. කොහොම හරි 1990 කාලෙ වෙද්දී ආපහු Adobe Photoshop වලට ආවා. ඒගොල්ලොන්ගේ තිබ්බ ස්පෙસિෆිකේෂන්ස් එක. ඉතින් කොහොම හරි ඒවත් කොට අදාළ දේවල් නෙවෙයි. ඊළඟට MTV ගැන පොඩ්ඩක් කතා කරනවා මේ graphic design modern graphic designing කියද්දි ඒක ගැන කතා කරා. මම මේක ගැන ලොකුවට ඉන් ඩීටේල් කතා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට මම හිතන්නේ මේක අවශ්‍ය දෙයක් නෙවෙයි නිසා. MTV කියන බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ අහලා ඇති. entertainment channel එකක් හරි entertainment network එකක් sorry. එතකොට ඒගොල්ලෝ තියෙන පොඩක් අර සාම්ප්‍රදායිකව තිබ්බ බ්‍රෑන්ඩින් එක නැත්නම් අර ඩිජිටල් ඒ කාලේ ඇත්තටම තිබ්බ ටෙලිවිෂන් එක කියන්නේ කේබල් මීඩියා බ්‍රෑන්ඩින් කියන ගන්න තිබ්බ ඒගොල්ලොන්ගේ නැත්නම් ප්‍රින්ටඩ් මීඩියා බ්‍රෑන්ඩින්. එතකොට ඔය අර කේබල් මීඩියා බ්‍රෑන්ඩින් වල ටිකක් අර ලොකු ලෙවල් එකක් ගත්ත කියලා කියනවා. ඒතර මේ කාලෙම තමයි ඔය Adobe Photoshop වලට ආවේ and Paul Rand එහෙමත් ABC එකේ IBM එකේ වගේ IBM හරි IM whatever එහෙම ලෝගෝස් ගොඩක් හදලා ඊළඟට එයා ෆෝඩ් එකේ හරි එහෙම ලෝගෝස් ටිකුත් හදලා ටිකක් අර වෙනම ලෙවල් එකකට 1990 කියන කාලේ ඔය ඩිජිටල් මාකටිං නොයි ඊළඟට බ්‍රෑන්ඩින් ඔය ඔක්කොගෙම ලොකු වෙනසක් වෙච්ච කාලයක් ඒක. ඒ කාලේ පොඩ්ඩක් අපි ඒ කාලේ ගැන පොඩ්ඩක් මෙන්ෂන් කරනවා. ඉතින් මෙන්න මෙතෙන් තමයි මට ඉක්මනට වෙන්න ඕනේ. Who is a graphic designer? එතකොට මම මෙන්න මෙතනදී තමයි ඔයගොල්ලන්ට එන්නේ. දැන් ඔයගොල්ලෝම අහලා බලනවා graphic designer කෙනෙක් කියන්න වටිනවද? හරිද? ඒක දැන් කාලෙන් ඇත්තට මේක මනින්න මෙහෙමයි මනින්න බැරි එහෙම කියලා එකක් නැහැ. හැබැයි Instagram එකෙන් හරි නැත්තම් sorry Microsoft Paint එකෙන් හරි post එකක් හදන්න පුළුවන් කෙනෙක් graphic design කෙනෙක් තමයි. මොකද අපි ඒක literal meaning එකෙන් ගත්තොත් graphic එකක් design කරන්න පුළුවන් නම් එයා graphic designer කෙනෙක්. හරිද? හැබැයි අපි අර මම අර පස්සේ කිව්ව ඔයගොල්ලන්ට just ඔයගොල්ලන්ට post එකක් හදන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා තව ටිකක් ඉස්සරහට level එකක් ඉස්සරහට යන්න ඕනේ. ඇත්තටම ඔයගොල්ලෝ අද මෙතෙන්ට අවිල්ලා මේ මං කියන මේ කතාව අහන් ඉන්නේ මේ වාඩි වෙලා හරි මොකක් හරි දිගින් අහන් ඉන්නේ. ඔයාලට ඒ level එකට යන්න ඕන නිසා නේද? just graphic designing ඉගෙන ගන්නකොටත් එහා චුට්ටක් තව ටිකක් ඉස්සරහට යන්න ඕන නිසා නේ එහෙම අහන්නේ. එතකොට මේ graphic designer කෙනෙක් කියද්දි මම ඔයාලට කිව්වා අර වෙලාවේදී අර පොඩ්ඩක් හිතන්න ඕන, ක්‍රියේටිව් වෙන්න ඕන, ඉමේජිනේෂන් එක තියෙන්න ඕන. අන්න ඒ ටික තියෙන ක්‍රියේටිව් වෙන්න ඕන, ඉමේජිනේෂන් එකක් තියෙන ඕන, එයාලට ඉන්ස්පිරේෂන්ස් තියෙන්න ඕන. අන්න ඒ දේවල් ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි මෙන්න මේ හරියට graphic designer කෙනෙක් කියන කෙනා හැදෙන්නේ. ඒ කියන්නේ එයා ඩිසයිනර් කෙනෙක් හරියට මතක. ඒක තමයි ආටිස්ට් කෙනෙක් වෙනවා එතකොට. හරි. just මේ just post එකක් හදලා එළියට දාන්නට වඩා ඒ post එකෙන් මොකක් හරි back story එකක් හරි මොකක් හරි වෙනම message එකක් එළියට දෙන්න පුළුවන් මිනිස්සෙක් වෙනවා. ඒ අපි කියන විදිහට එයා ඔය creativity, imagination ඔන්න ඔය කියන boundaries ටික කඩාගත්තොත්. එතකොට දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ ආටිස්ට් කෙනෙක් වෙන කියලා. ඒකත් පටලවා ගන්න එපා. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ග්‍රැෆික් ඩිසයිනර් කියන්නේ ආටිස්ට් කෙනෙක් කියන්නේ දෙකක්. ඒවා මේ වෙලාවට අපි කතා කරන්න ඕනේ නැති ලොකු මාතෘකා. අපි ඒක පස්සේ මේ වෙලාවට අපි පුළුවන් තරම් ඒක ගැන කතා කරමු. අපි දැන් අපි මේක ගැන කතා කරන්න ඕනේ ඊළඟ දෙයට ක්‍රියේටිවිටි. එතකොට මෙතන දැන් ඉන්න 18 දෙනෙක් විතර මම 17 දෙනෙක් ඉන්නා. ওই 17 දෙනාගෙන්ම අහුවොතින් ඕගොල්ලෝ ක්‍රියේටිව්ද කියලා අහුවොතින් ඕගොල්ලෝ 17 දෙනාගෙන් කී දෙනෙක් කියනවද ඔව් මම ක්‍රියේටිව්. එහෙම නැත්නම් I'm not sure කියලා කියනවද සමහරවිට නැත්නම් මම ඒ කියන්නේ I'm not sure කියන්නේ එකක්. එහෙම නැත්නම් මම තාම හොයාගෙන නෑ වගේ එකක් කියන්නේ. ඒ කියන්නේ මම ක්‍රියේටිවිටි මට තියෙද නැද්ද කියලා දන්නේ නෑ වගේ එකක්. I'm not sure කියන්නේ ක්‍රියේටිවිටි එක තියෙනවා කියලා කියන්න තරම් සුදුස්සෙක්ද කියලා දන්නේ නැහැ කියන එකක් වගේනේ. හැබැයි ක්‍රියේටිවිටි එක
තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ වගේ කියන්නේ. ඒක try කළාත් නැහැ වගේ කෙනෙක් නම් එහෙමත් ඉන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඕගොල්ලෝ පුළුවන් නම් chat එකට දාන්න ඕගොල්ලෝ ක්‍රියේටිව් මිනිස්සෙක් නම් ඔව් මං ක්‍රියේටිව් කියලා කියන්න නැත්තම් මං දන්නවා එහෙම දාන්න නැහැ කවුරුත් message එක. by the කොහොම හරි ක්‍රියේටිවිටි කියන එක ඔයගොල්ලෝ අපි ගොඩක් වෙලාවට කියන්නේ ඒක ගොඩක් අය කියන්නේ ඉපදීමෙන් එන එකක් කියලා. හරිද? මෙයා ක්‍රියේටිව් මිනිස්සෙක්. එයා ක්‍රියේටිව්. දැන් හිතන්නකෝ ඔයාලා යුනික් එකත් ඔයාලා වැඩක් කරන්න ගත්තා. අපිත් එහෙමයි සමහරලාට මොකක් හරි හිතන්නකෝ ඉවෙන්ට් එක ගණන් හරි පිටිපස්සේ මොකද්ද අපි කියන්නේ බෑක්ඩ්‍රොප් එකක් ගහන්න ඕන නැත්නම් තොරණක් ගහන්න ඕන නැත්නම් අපි හිතමු වෙන මාකටිං කැම්පේන් එකක් කරන්න ඕන වගේ එකක් වෙද්දි PR කැම්පේන් එකක් කරනවා වගේ එකක් වෙද්දි නැත්නම් වීඩියෝ එකක් හදන්න වෙද්දි ඉන්න වීඩියෝ එකක් නම් මෙයා මාර ක්‍රියේටිව් නැත්නම් ඩ්‍රාමා එකක් නම් මෙයා මාර ක්‍රියේටිව් සින්දුවක් කියනගේ නම් මෙයා මාර ක්‍රියේටිව් අපි එහෙම කැටගරයිස් කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ දෙගෙන ඕගොල්ලෝ නම් දන්නේ යුනික් එකට එන්න කලින් ඒගොල්ලෝ මේ ක්‍රියේටිවිටි කියන එක අන්ලොක් කරගෙන තියෙනවා නම් ඔයාලා දැන් දන්නවා එයාලා ඔල්රෙඩි ක්‍රියේටිව් කියලා. හැබැයි මෙතන ඉන්න ගොඩක් අයට සමහරලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඔයා මම ක්‍රියේටිව් නෑ එහෙම. ඒ කියන්නේ මට නම් එහෙම අලුතෙන් දෙයක් හිතෙන්නෙම නෑ. ලස්සන දෙයක් හිතෙන්නේ අරගොල්ලොන් නම් පෝස්ටර්ස් එහෙම මාර ලස්සනට හදනවා. මට හිතෙන්නේ නෑනේ. එයා කොහොමද එහෙම හිතුවේ පෝස්ටර් එක මට එහෙම හිතෙන්නේ නෑනේ. අන්න ඒ කෑල්ල. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැමෝටම කියන්නේ බහුතරයකට. කියන්නේ සමහර අය ඉන්නවා එයාලා පොතේ ඉඳලා එයාලා ක්‍රියේටිව්. බට් හැමෝම එහෙම නැහැනේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙට ගොඩක් අය කියන්නේ නෑ ඒක ඒගොල්ලොන්ගේ හැටි ජාන වලින් එන එකක් කියලා සමහරලාට කියයි නැත්නම් එයාලා හරි ඉස්කෝලේ හිටපු විදිය කියයි. හැබැයි එහෙම එකක්වත් එහෙම කිසිම දෙයක් නෑ. මේ ලෝකෙ මං හිතන්නේ කිසිම දෙයක් නෑ. මේක අලුතෙන් දැන් හිතන්නකෝ ඉන්ටෙලිජන්ස් කියන එකත් එකපාරට සමහරකට යාන ඉපදෙද්දිම බුද්ධිමත් මිනිස්සෙක් එහෙම එකක් නැහැ. එහෙමයි ඉන්නවා. හැබැයි එහෙම කියලා අපිට ඒ ලෙවල් එකට යන්න බෑ කියලා එකක් නැහැ. ඉතින් ඒ වගේ තමයි මේකත් ක්‍රියේටිවිටි කියන එක හදාගන්න තියෙන්නේ ඔයගොල්ලෝ තනිකරම ප්‍රැක්ටිස් එකෙන් කියන එක. හරිද? ඒ කියන්නේ ඒක කොහොමද වෙන්නේ? ඔයගොල්ලෝ කවුරුත් හිතන්න බෑ මම මේ ෆොටෝෂොප් සෙෂන් එකක් කරන්න හැල්ල මේ මොකද්ද මේ කියන්නේ කියලා දන්න බෑ. ජස්ට් මට මේ පාර්ට් එක කරන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් අහන් ඉන්න පොඩි වෙලාවක් කරගෙන වැඩි හිතන්න එපා ඒක ගැන. මං හිතන සමහරට ඉන්ට්‍රස්ටිං ඇති. ඒක අහන් ඉදු. ගොඩක් වෙලාවට දැන් ඔතන තියෙන ක්‍රියේටිවිටි එක ගන්න හදද්දි දැන් අපි හිතමු ප්‍රැක්ටිස් කරනවා කියලා. දැන් මං ගොනේ ප්‍රැක්ටිස් කරාම ක්‍රියේටිවිටි එක එනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ හරි දැන් ප්‍රැක්ටිස් කරන්නත් ක්‍රියේටිවිටි එකක් හිතෙන්නේ නැහැ කියලා හිතන්නේ. අන්න ඒ වෙලාවට තමයි අපිට උවමනාවක් එන්නේ මෙන්න මේක ඉමැජිනේෂන් කියන එක. හරිද? එතකොට ඉමැජිනේෂන් කියන එක තියනම් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන කියන එක මම කියන්නේ නැහැ. අපි හිතමු දැන් මෙහෙම මම ඔක මේ තවත් සරල කරන්නම්. ඔයගොල්ලන්ට දැන් සමහර කෙනෙක් කියන්නේ හරි ක්‍රියේටිවිටි එක නැහැ කියමු. කමන්න. හරි දැන් ඔයගොල්ලන්ට දේවල් හිතෙනවද? හරිද? දැන් උදාහරණයක් විදියට ඔයගොල්ලන්ට හිතනවද දැන් මං හිතන්න කිව්වොත් ඔයගොල්ලන්ට අඟහරු වල පොපියුලේෂන් එකේ මොකක් හරි වෝ එකක්. හරිද? අඟහරු වල ඉන්න ඒලියන්ස්ලා මොකද්ද අපි මොකද්ද අපිට කියන්නේ අපි අතර වෝ එකක් වගේ එක වෙන්නේ මාස් වලමයි. හරිද? අපි හිතමු ඒ වගේක් නේ ඔයගොල්ලෝ ඉමැජින් කරගන්න කියලා. ඔයගොල්ලෝ ඉමැජින් කරන්න පුළුවන්. හරිද? ඒ කොහොමද ඒක උනේ? දැන් ඔයගොල්ලන්ට මම දැන් කිව්වොත් අඟහරු වල අඟහරු මම මේ කියන භාෂාව තේරුණාද? අඟහරු වල අඟහරු වල ඉන්න මිනිස්සු නේද අපේ ඒලියන්ස්ලයි and අපි අතර වෝ එකක් අඟහරු වල තියෙනවා. හරිද? ඒක නිකන් ඕගොල්ලෝ ඒක නිකන් පොඩ මූවි එකක් වගේ හිතන්න ඕගොල්ලෝ. හරිද? මූවි එක මගේ කටින් කියවනවා මම කියන්නේ ඒක. ඕගොල්ලන්ගේ ඔළුවේ මවනා ගන්න කිව්වොත් නැත්නම් ඕගොල්ලෝ ආපෝ ඊටත් අතර ලේසි විදිහට හිතුවොත් හන්දේ ඔයගොල්ලෝ ඇවිදින එකක් ඔයගොල්ලන්ට හිතන්න කිව්වොත් ඔයගොල්ලෝගේ ඔළුවට ටක් ගාලා එනව නේද? මම මෙහෙමයි හන්දේ ඇවිදින්නේ හිටියන හන්දර ගියා නම් මම මෙහෙමයි කරන්නේ. හරිද? එහෙමක් එනවනේ මං හිතන්නේ මෙතන ඉන්න හැමෝටම මේක එන්න ඕනේ. හරිද? එහෙම එන්නේ මොකද? මෙන්න මේක තියෙන නිසා. පොඩ්ඩක් waited මේක දාලා මෙන්න මේක තියෙන නිසා. ඉන්ස්පිරේෂන්. හරිද? එතකොට ඔය තුන දැන් කොහොමද ගැලපෙන්නේ? මම දැන් ඔයගොල්ලන්ට කිව්වනේ අඟහරු වල වගේ දෙයක් අඟහරු වල ඔයාලයි වෝ එකක් හරි නැත්නම් හන්දේ ඕගොල්ලෝ ඉන්නා වගේ එකක් හිතන්න කියලා. එතකොට ඔයගොල්ලොන්ට ඒක හැදෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්න තව දේවල් තියෙන හරිද? නැත්නම් ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බලලා තියෙනවා අඟහරු වල වෝ එකක් වෙච්ච. එහෙම නැත්නම් හන්දේ නීල් ආම්ස්ට්‍රෝං ගිහිල්ලා ඇවිදපු ඒවයි ඔයගොල්ලොන්ට තියෙනවා ඒකේ ෆුටේජස් මොනවා හරි බලන්න.
අර ඒ වගේ දේවල් වලින් මම මෙතන ඉන්ස්පිරේෂන් කියලා එක අයිඩියක් කියන්නේ මීටට වෙනස් දෙයක්. හැබැයි මට ඕගොල්ලන්ට මේ වෙලාවේදී කියන්නවට මේක තමයි හොඳ මේ දෙක හිතනවා. එතකොට ඕගොල්ලොන්ට ඉමේජිනේෂන් කියන එක එන්නේ ඕගොල්ලෝ ඕල්රෙඩි දන්න දෙයකින්. රයිට්? මම කියන එක තේරෙනවද මම හිතන්නේ ඕගොල්ලන්ට? ඕගොල්ලොන්ට මොකක් කර දෙයක් හිතේ මැවෙන්නේ ඕගොල්ලෝ ඕල්රෙඩි දන්න දෙයක. ඉතින් මම හිතන්නේ බයෝ කරලා තියෙන අය ඉන්නවනේ ඕගොල්ලෝ දන්නවා ඔක්කොටම වැඩ කරන්නේ එකම කොටසක් මොලේ. එතකොට ඒකයි හොම් වෙන්නේ ඕගොල්ලොන් මෙමරීස්ම තමයි ඕගොල්ලෝ ඉස්සරහ අනාගතේ හිතන්නත් ගන්න. ඒක බයෝ පාඩමක් වැඩක් නැහැ. කොහොම හරි ඕගොල්ලෝ කලින් දැනගෙන ඉන්නේ. එහෙම නැත්නම් කලින් දැකලා තියෙන, කලින් අඳුරන, කලින් අහලා තියෙන, නැත්නම් කලින් කරලා තියෙන, කලින් කියන්නේ ඔය අපි කියන මොනවද සෙන්සස් පහක් තියෙන අපි ඔය පහෙන් අපිට කොහෙන් හරි ආපු දෙයක් තමයි අපි ඉස්සරහටත් මේ විදිහට හිතන්න කියලා කිව්වොත් හිතන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ ගානක් හදද්දිත් ඒකමනේ. ඔයගොල්ලෝ කලින් ගාන හදලා තියෙනවා. නැත්නම් ඒ වගේ ගානකට ළඟින් යන එකක් හදලා තියෙනවා. ඔයගොල්ලෝ ඊළඟට ඊට ඉස්සරහා තව ගානක් දෙන ගානක් හදා ගන්න පුළුවන්. හරිද? මං කියන එක තේරෙන්නේ? හරි සරල දෙයක්. එතකොට දැන් අපි ඔක ආපහු පිටිපස්සට යනවා. දැන් හරි දැන් ඉන්ස්පිරේෂන්ස් වගේ දේවල් තියෙනවා. අපි දැන් ඒක ග්‍රැෆික් ඩිසයිනින් වලට ගමුකෝ. ඔයාලට කියනවා එකපාරට මාස් වල තියෙන වෝ එකක පෝස්ට් එකක් හදන්න කියලා. ඔයාලට මතක් වෙනවා හරි මාස් වල තියෙන වෝ එකක් නම් මේ වගේ. හරිද? හරි මාස් වල තියෙන වෝ එකක් නෑ මාස් කියන්නේ මේ වගේ. වෝ එකක් නම් මේ වගේ. අපි ඕවගේ ඕද ගැන හිතුවල ස්ටාර් වෝස් තියෙනවා, මාවල් ඇවෙන්ජර්ස් වගේ ඒවා තියෙනවා. හොම මූවිස් ටිකක් දැන් ඔළුවට එනවා. ඔයගොල්ලෝ දැකලා ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද මම කියන්නේ. එහෙම දැකලා තියෙනවා මූවි පෝස්ටර්ස් ටිකක් ඔන්න ඔළුවට ගලාගෙන හරි ටිකක් තියෙනවා. හරි. දැන් ඔන්න වගේ ඉන්ස්පිරේෂන් එකකින් නැත්තම් මෙතන මට ඇත්තටම ඉන්ස්පිරේෂන් නෙවෙයි මේකට හරි වචනේ. හැබැයි අපි හිතමු ඉන්ස්පිරේෂන් එකක් හරි මට මේකෙන් මෙයා දැන් අපි ඔක මම ඔක පස්සේ ආපහු දැන් අපි දැන් රිවර්ස් නේ මේක කඩ කඩ යන්නේ. අපි ඒක ඉස්සරහට අනිත් පැත්ත කඩදී ඉන්ස්පිරේෂන් කියන වචනේ මම ගැලපෙන්නේ. කියම් එක තියලා තින්නේ. දැන් ඔයගොල්ලන්ට එකපාරට මූවි දැන් අරව කියද්දි මූවිස් ටිකක පෝස්ටර්ස් ටික මතක් වුණා. ඊට පස්සේ හරි දැන් ඕකේ. දැන් ඔන්න ඊළඟට ඔයා පෝස්ට් එක හදන්න ගන්න. හරිද? ඔයාට දැන් ඔයාට තියෙන්නේ හරි. ඉන්ස්පිරේෂන් එකක් හරි ඒකෙන් ඔයා ඉමේජිනේෂන් කියන පාර්ට් එක ගත්තා. ඔයා දැන් ඔයාගේ ඔළුවේ මැවුනා දැන් හරිද? මෙහෙමයි මේව තිබ්බා ඔය ටික ඔක්කොම කම්බයින් කරන්න තමයි දැන් මට තියෙන්නේ. ඒක කම්බයින් කරන්න කොහෙද ඔළුවේවත් හිතේවත් කොහෙවත් නෑ. එක්ක පොලයක ස්කෙච් එකක් ගහන්න නැත්තම් ඔයාගේ ලැප්ටොප් එකේ හරි නැත්තම් ඔයාගේ මොකක් හරි ඩිවයිස් එකක් තියෙනම් එතන හරි නැත්තම් ඔයාගේ යාළුවට කියන්න මම මෙහෙම එකක් මෙයා මැද තියෙනවා මෙතනින් රොකට් එකක් යනවා මේ පැත්තෙන් ඒලියන් කෙනෙක් එනවා මේ පැත්තෙන් තව ස්ටාර්ෂිප් එකක් ගිහිල්ලා වදිනවා ඔයාගේ මොකක් හරි එකක් එක්ක කතා කොහොම හරි විදිහකින් ඔයා ඒක ඔයාගේ ඔළුවේ තියෙන එක එළියට ගන්න. අන්න එහෙම කරාම තමයි ක්‍රියේටිවිටි කියන එක එළියට එන්නේ. මම හිතන්නේ මේ ඒක ලොකු දෙයක් නෙවෙයි හරි සරල දෙයක්. මම හිතනවා ඔයගොල්ලෝ කාට හරි මේ කියන්නේ මම මේ කියන එක සමහරවිට ඔයගොල්ලෝ කාටවත් වැදගත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි ඔන්න ක්‍රියේටිවිටි කාට හරි කෙනෙක්ට කියන්නේ මොකද මේ ක්‍රියේටිවිටි කියන එක ඒ හැක් එක කරගෙන තියෙන්න ඕන මොකද නැත්තම් මේ ෆොටෝෂොප් ඉගෙන ගත්ත නැත්තම් මේ මොන සොෆ්ට්වෙයාර් ඉගෙන ගත්තත් ඔයගොල්ලන්ට ඕක කියන්නේ හරියට ඉස්සරහට එන හරි අපි කියන්නේ සුපිරි ලෙවල් එක අපි කියන්නේ ඉන්ටර්මීඩියට් ලෙවල් එක එහෙම නැත්නම් ප්‍රෝ ලෙවල් එකේ පෝස්ට් එකකට යන්න හරි අමාරුයි. හරිද? එතකොට ආපහු මුලින් ඉඳලා આવතින් අපිට ක්‍රියේටිවිටි එක ඕන මුලින් මම ක්‍රියේටිවිටි ඉමේජිනේෂන් ඉන්ස්පිරේෂන් කියලා තිබේ අපිට ක්‍රියේටිවිටි එක ඕන ක්‍රියේටිවිටි එක ගන්න නම් අපිට ඉමේජිනේෂන් තියෙන්න ඕනේ ඉමේජිනේෂන් ගන්න නම් අපි කොහෙන්ද ඒවා ගැන අපිට අදාළ ඉන්ස්පිරේෂන්ස් වලින් ඒ කියන්නේ මට පෝස්ට් එකක් හදන්න උවමනාවක් තියෙනවා දැන් අට ක්‍රියේටිවිටි එක ඕන මම දැන් හිතන්න ඕන හිතද්දි මට මතක් වෙනවා මෙයාගේ පෝස්ටර්ස් ටිකක් තියෙනවා මෙයා මේ වගේ ආටිස්ලා ටිකක් ඉන්නවා ඒගොල්ලොන්ගේ ඒ ටික බැලුවට පස්සේ මට ඉන්ස්පිරේෂන් එකක් එනවා මෙයාලගේ අන්නතරුවන් මගේ වැඩේ කරන් යනවා ඔන්න ඕක තමයි බේසිකලි ඔය මොකක්ද කියන්නේ ක්‍රියේටිවිටි හැක් එකක් හරිද එතකොට ඕන කෙනෙක්ට මේ විදිහට ඒ කියන්නේ මේ විදිහට හිතුවොත් කියන්නේ ඔයාලා නිකන් නෑ මට ක්‍රියේටිවිටි එක නෑ කියන්නේ නැතුව ඔයාලට ඕනම ලෙවල් එකකද ඒ කියන්නේ හැබැයි මේක ප්‍රැක්ටිස් කරන්න ඕනද මම දැන් මේ කියපු තුන නිකන් මේ විදිහට තියෙනවා නෑ ඔයගොල්ලන්ට මම මේ කිව්වම ඔව් ඒ මෙහෙම තමයි තේ ඔය ගණන් හදන්නෙත් අපි ඔහොම කියලා හිතෙන්න පුළුවන් හැබැයි ඔයාලට ගණන් ඔයාලා හොඳට හදන්නේ කොහොමද ඔයාලා ගණන් හදන්න ප්‍රැක්ටිස් වෙච්ච නිසා ඔයාලා ප්‍රශ්නට උත්තර දීලා ප්‍රැක්ටිස් එකෙන් ඔයාලට ඕන තරම් ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් හරිද ඒ වගේ තමයි දැන් මෙතන sorry ක්‍රියේටිවිටි එක ඉක්මනට එනවා මෙහෙම කරාම කියන එක ඔයගොල්ලෝ දන්න දැන් මම කිව්වම අර තියට්‍රිකලි ඕකේ එක හරි ඒක ඔයාලත් ඇග්‍රී හරි එහෙම තමයි හැබැයි ඒක කරන්න ගියාම හරි අමාරුයි ඔයගොල්ලෝ කරලම් බලන්න ඕනේ කරන්න ගියාම හරි අමාරුයි ඒකට තමයි කියන්නේ ප්‍රැක්ටිස් කරලා දැන් ඔයාලා රොක්ටර් ක්ලබ් එකට විතරක් පෝස්ටර්ස් හදන්න නැතුව වෙනම පෝස්ටර්ස් හදලා එහෙම කරලා කියන්නේ ඔයගොල්ලෝ සමහරවිට හිතේ තියෙන කොන්සෙප්ට් එකක් හරිද
ඔය මෙහෙම වාට කවුරුත් කියන්නේ මෙහෙම කොන්සෙප්ට් එකක් වෙන්න පුළුවන් කියලා යන්න ඕන. හදගෙන කොන්සෙප්ට් එකක් තියනවා මේ කට්ටිය ඉන්නවා. ඒ වගේ එකක් කියලා හිතින් හදාගෙන පෝස්ට් එකක් හදාගෙන යනවා. ඊට පස්සේ ඔන්න ඔයාට ඒ වගේ එක කියන්නේ ඔයාගේ ඔළුවේ තියෙන විකාර අයිඩියාස් ටික එළියට දාලා එකෙන් sorry ඔයාට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. හරි දැන් තමයි දැන් මේ කෑල්ල කරගත්තට දැන් අපි හිතමු ඔයාලට මාර අයිඩියාස් ඔළුවට එනවා කියලා. හරිද? ආයි එනවා දැන් මොනවද ඇවෙන්ජර්ස් ලෙවල් එකේ මූවි පෝස්ටර්ස් හදන අයිඩියාස් එනවා දැන්. දැන් නැත්තේ මොකද්ද? ස්කිල් එක. ෆොටෝෂොප් ස්කිල් එක. හරිද? දැන් අපි ඊළඟට යන් ඒකට ඒක නම් හරි සරලයි. ෆොටෝෂොප් කියන්නේ හරි සරල දෙයක්. මේ අමාරු දෙයක් නෙවෙයි. මේක මේ මන් දන්නේ ඔයගොල්ලොන්ගේ කවුරු හරි දැන් 1000 දෙනෙක් තාම තියෙනවා. ඒ 1000 දෙනා මේ කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ෆොටෝෂොප් නම් හරි අමාරුයි. මේ ඔයගොල්ලෝ මං හිතන්නේ යූස් කරන ඇති Canva හරි මොන හරි ඒ වගේ software යූස් කරන මේක නම් මාර අර user friendly මට මාර ඉක්මනට මේක පාවිච්චි කරන්න හැකි. හැබැයි මම Photoshop වලට ආවොත් මේක ටිකක් අමාරුයි පොඩ්ඩක් දැන් නැද්ද වෙලාවක් යනවා and මං හිතන්නේ සමහරට performance උත් ගන්නවා ටිකක් ඔයාලගේ device වලින් වැඩිපුර. හැබැයි ඒ වගේ නෙවෙයි ඔයාලගේ product එකේ outcome එක සෑහෙන්න සංකීර්ණ සහ සෑහෙන්න ප්‍රයෝජනවත් සහ සෑහෙන වැලියු එකක් තියෙන දෙයක්. දැන් ඒක නිසා අපි දැන් යන් ඊළඟට මේ තියෙන ඉන්ස්පිරේෂන්ස් ටිකක් මම ඇත්තටම මේක මේ sorry ප්‍රසන්ටේෂන් එක මේ මගේ ක්ලාසස් වලට කරපු එකේ මම ටිකක් අයින් කරලා ගත්තේ. මොකද ඔයගොල්ලන්ටත් මට මේ ටික කියන්න ඕන කියන නිසා. මම ඉතින් ඒ ටිකේ මොනවද ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ දාන්න chat එකට මොන හරි මේ කිව්ව ටික මොනවද මේක තේරුන්නේ නැහැ මොකක් හරි එහෙම දෙයක් තියෙනවා කියන්න. ඒක ගැන කතා කරන්න පුළුවන් අපිට. මම ඔයගොල්ලන්ට අන්තිමට පෙන්නන්නම් මගේත් මුලින්ම හදපු පෝස්ට් එක ඊළඟට මම ලේටස්ට්ම හදපු පෝස්ට් එක මම හිතන්නේ මටත් පෙන්නන්න පුළුවන් මේ මගාව තියෙනවා. එහෙම බලමු ඔයගොල්ලන්ට හිතාගන්න නැහැ කි අවුරුදු ඒ කියන්නේ ඒක මේ ඒක වෙන්න ඒ වෙනස වෙන්න අවුරුදු ගාණක් ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බලමු හිතා ගන්න පුළුවන් මේ ෆොටෝෂොප් කියන්නේ ලිපු දෙයක් නෙවෙයි ඕන කෙනෙක්ට පටන් ගන්න පුළුවන් කියන එක. ඉතින් අපි දැන් යන් ස්කිල් එක හදාගන්න පාට එක දැන් ඔක්කොම හරි අපේ මයින්ඩ් සෙට් එක දැන් හැදලා තියෙන්නේ ක්‍රියේටිව් මිනිස්සෙක් විදියට. මම හිතන ඔක්කොට මේක එහෙම තමයි. අපි පොඩ්ඩක් මේ සෙෂන් එකේ ඉන්ටරැක්ටිව් තියාගෙන යන් මොකද නැත්නම් හරීම බෝරින් මට මම අකුරු පහකුයි පොඩි මූණු දෙකකුයි ඊළඟට තව මල් පැල දෙකකුත් එක්ක තමයි කතා කරන්නේ. අර හරි අමාරුයි එහෙම කරගෙන යන මොකද අපි ෆිසිකල් සෙෂන්ස් ගොඩක් වෙලාට කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉන්ටරැක්ටිව් ඉන්න එක මම දන්නේ ඔයගොල්ලන්ට තේරෙනවද බෝරින්ද මෙයා මොන බයිලද මේ කියවන්නේ අපිට නම් තේරෙන්නේ නැහැ වගේ එකක්ද තියෙන්නේ මට කියන්න. ඒක හරිද? මොකද කිසිම ඉෂුව එකක් නැහැ අපි ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ලෙක්චර්ස් වලදීත් ඉන්නේ එහෙමනේ ආනවා ප්‍රශ්න. ඒ වගේ මම හිතන්නේ ඊටත් වඩා ලෙවල් එකෙන් මාත් එක්ක කතා කරන්න පුළුවන් ඕන එකක් අහන්න. ඒක ළඟ වයස් වල පොඩි ඒජ් ගෑප් තිබ්බට අවුලක් නැහැ ඔයගොල්ලෝ අහන්න ඒක හරිද? කිසිම ඉෂුව එකක් නැහැ. ජස්ට් අර නිකන් ෆ්ලැට් ඉන්න එපා. ඒ කියන්නේ අර කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් නැතුව ඉන්න එපා මේ මීටින් එකේ. ඔයගොල්ලෝ තියෙන ඕන දෙයක් අහන්න. රියක්ෂන් හරි දාන්න පුළුවන් නම් chat එකේ මට ඕකේ chat එක ඩෙඩ්. හරි මම හිතන්නේ ඔයගොල්ලන්ට මම එව්වා ඊයේ අද උදේ sorry ඔයගොල්ලන්ට link එකක් එව්වා ඒකෙන් ඔයගොල්ලෝ Photoshop install කරගෙන නැති සමහර විට එහෙම install කරගෙන නැත්නම් කවුරු හරි ඒකෙන් හිතන්න එපා ඔවා මේක බලලා මම හිතන්නේ මේක recording එකක් තියෙනවා ඇති හරි මම හිතන්නේ එහෙම ඇති මම හිතන්නේ recording එකක් දාලා නැත්නම් මේ කැලේ ඉඳලා හරි දාන්න admin ඉන්න කවුරු කෙනෙක් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන බලන කෙනෙක්. so මොකද මේක ඇල්ල තමයි රෙකෝඩින් එකක් බලන කෙනෙක්ට වැදගත්ම පාර්ට් එක. ඒ කියන්නේ අපි මේක කියලා දෙන එකනේ. කලින් ටික නම් එකත් වැදගත් මාර විදියට. හැබැයි අර රෙකෝඩින් එකකදී තේරුමක් නැහැ ඒක බලන එක කම්මැලිකමක් විදියට දැනෙන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ Photoshop තියෙන කට්ටිය Photoshop open කරගන්න. මම හිතන්නේ මම එව්වා එතකොට ඒක install just හරි simple steps එකකින් install කරගන්න පුළුවන්. මම ඒකට ඇත්තට steps එව්වේ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නා ඇති කියලා මම එහෙම එව්වේ නැත්තේ. මොකක් හරි ඒකට issue එකක් තියෙනවා නම් ඒක text එකක් එවන්න මට මම එතකොට ඒක විසඳලා දෙන්න. දැන් ඒක හරි ඒ කෙනාට Photoshop open වෙන්නේ නැත්නම් හරි Photoshop නැත්නම් හරි කමක් නැහැ. මේක දිහා බලන් ඉන්න. එතකොට ඔයාලට තේරෙයි Photoshop lazy කියන එක. හරිද? හරි. මම දැන් Photoshop open කරගෙන තියෙන්නේ. මම ඔයාලට share කරන්න.
ඕකේ මේ තියෙන්නේ මේ තියෙන මගේ ෆොටෝෂොප් account එකක් මේක නම් ඇත්තටම මම නෙවෙයි යූස් කරන්නේ බට් මම දැන් මේකට මේ වැඩේට මේක ගත්තා මගේ ළඟ ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලන්ට සමහර අය ඉන්නවා ක්‍රැක්ස් යූස් කරන්න කැමති නැහැ සමහරවිට මැක් එකක් යූස් කරන කෙනෙක් ඉන්න පුළුවන් ඒ වගේලාට ඉතින් ඕගොල්ලන්ට ෆොටෝෂොප් වලට ඕගොල්ලෝ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක පාඩුවක් වෙන්නේ නැහැ කොහෙත්ම ඉතින් ඒක නිසා මේ මගේ ගාව තියෙන මම ඔරිජිනල් version එක යූස් කරන්නේ ඉතින් පුළුවන් නම් ඒක යූස් කරන්න මොකද අර අපි මොන වුණත් අර හොරකම් කරනවානේ ඉතින් ක්‍රැක් එක යූස් කරන එක නෑ බෑ අර අපි අර මුල් ලෙවල් එකේදී ඉතින් තේරුමක් නැහැ අපි ලොකු ගාණක් වේදම් කරලා මේක ගන්න. ඊළඟට ඉතින් ගන්න පුළුවන් නම් හොඳයි. කොහොම හරි ෆොටෝෂොප් ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ එන මොකද්ද කියන්නේ ඉන්ටර්ෆේස් එකෙන් පස්සේ ඒකත් ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේක තමයි මුලින්ම එන්නේ. හරිද? වෙල්කම් ටු ෆොටෝෂොප් එල් මේ නම හිතන්න එපා. මෙන්න මෙහෙම තමයි එන්නේ. මේක තමයි කියන්නේ අපි කියන්නේ ලෝඩින් ස්ක්‍රීන් නැත්නම් හෝම් ටැබ් එක. රයිට්? හෝම් නෑ හෝම් ටැබ් නෙමෙයි. මට ඒවා හරිද? කොහරි පටන් ගත්ත ගමන් ඔපන් වෙන්නේ මේක. හරිද? so මෙතන තියෙනවා අපිට reasons හරිද මෙතන මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක yes පේනවා එතකොට මේ තියෙන්නේ මම recent කරපු ටිකක් මේ ටික reasons නෙවෙයි හැබැයි මේ වගේ පෙන්වනවා හරිද and ඊළඟට මේ recent කියලා මෙතන අපිට ඒක sort කරන්න පුළුවන් අපිට කොහොමද ඒක පෙන්වන්න ඕන කියලා and ඊට පස්සේ මෙතන අපිට තියෙනවා sorry field region files මේ ටික මෙතන පුළුවන් අපිට මේක පෙන්වන්න grid එකක් විදියට නැත්නම් list එකක් විදියට කියන එක ඊට පස්සේ මෙතන උඩ මේ පැත්ත පෙන්වනවා මගේ account එකේ account එක ගැන මෙතන මගේ පෙන්වනවා Adobe Cloud එක ගැන yes ඊට පස්සේ ආපහු වම් පැත්තට આવුත් මෙතන උඩ තියෙන ටික ගැන හිතන්නම එපා. ඒ ටික දැන් එපා. ඒ ටික මුකුත් ඕනේ නැහැ ඒ ටික. ඊට පස්සේ ආපහු මෙතන තියෙනවා home. දැන් මේක තමයි home page එක හරියටම ගත්තොත් හැබැයි අපි අතුලට ගියාමත් ආපහු කියන home page එකට ඉතින් අපි මේක නිකන් අපි start කරාම එන page එක කියලා මේක idea එක තියාගත්තම හොඳටම ඇති. right? ඊළඟට මෙතන යට තියෙන learn කියලා. මගේ device එකේ පොඩි stuck වීම වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. එතන මෙතන තියෙනවා ඔයගොල්ලන්ට tutorials. මේක කියන්නේ ඇත්තටම අපි මම ඔයාලට කිව්වේ YouTube එකේ බලලා වුණත් tutorials ඉගෙන ගන්න පුළුවන්. එහෙමවත් ඕනේ නැහැ. Photoshop open කරපු ගමන් වුණත් ඔයාලට පුළුවන් මේ එක මේ tutorials එක බලුවොත් ඉතින් ඔක්කොම ඉගෙන ගන්නත් පුළුවන්. සෑහෙන level එකට යනකම්. ඉතින් work with layers තියනද change the image size ඔය ටික ඔක්කොම තියෙනවා. එතන අපිට ඒක ගන්න නැහැ. කොහොම හරි learn නුත් තියෙනවා. ඊළඟට Lightroom photos තියෙනවා, cloud documents තියෙනවා, shared with you තියෙනවා, deleted තියෙනවා. එතන මේ ටික ඉතින් ඔයගොල්ලන්ට idea එකක් තියෙනවනේ මගේ. කියන්නේ work කරද්දි අපි Lightroom photos තියෙනවා නම් අපි කියන්නේ Lightroom එකෙන් මේකට export කරපු ඒවා තියෙනවා නම් මෙතන පෙන්නනවා. ඊළඟ cloud documents කියන්නේ අපි creative Adobe Cloud එකේ මම මොනවා හරි upload කරලා තියෙනවා නම් ඒ ටික මෙතන පෙන්නනවා. ඊළඟ මාත් එක්ක වෙන කෙනෙක් ෂෙයා කරලා තියෙන දේවල් ඒ ටික මෙතන පෙන්නනවා. ඉතින් මේ ටික මම නිකන් ට්‍රාන්ස්ලේට් කරා එකක් එහෙම තේරුම් නැහැ ඔයගොල්ලන්ට. so ඊළඟට තියෙන්නේ create new and open කියලා. හරිද? මෙන්න මේ මෙතන තියෙන මේ දෙක. හරිද? එතකොට create new කියන්නේ to create a new project right? කියන්නේ අපි අලුතෙන්ම project එකක් පටන් ගන්නව නම් මෙතනින් create new කියන එකෙන් යන්න පුළුවන්. අපි නැත්තම් already තියෙන PSD එකක් PSD කියන එක දන්නවනේ ඔයගොල්ලෝ PSD කියන Photoshop document. ඒ කියන්නේ Photoshop වලින් අපි හදන files අපිට export කරන්න පුළුවන් විදි කීපයකින් නැත්නම් save කරන්න පුළුවන් විදි කීපයකින්. එතන තියෙනවා PDF ද TIFF ද ඊට පස්සේ PSD ද ඊට පස්සේ තව මොනවද SVG ද ඔහොම ගොඩාක් තියෙනවනේ ඊළඟට JPEG ද PNG ද ඒ වගේ ගොඩක් තියෙනවනේ ඒ වගේ අපි මෙතන ඕපන් කරන්නේ PSD ෆයිල්ස් ඕපන් කරන්න පුළුවන් මෙතන නැත්නම් අපිට PDF නුත් ඕපන් කරන්න පුළුවන් Photoshop compatible ඒවා නිකන් වැඩිපුර දේවල් ඒවා ලොකු දේවල් නෙවෙයි so අපි වැඩේ පටන් ගන්න නම් අපි දැන් අපි ඕපන් කරන්න නෙවෙයිනේ ඕන අපිට දැන් ඕන අලුතෙන් එකක් පටන් ගන්න හරිද අපි දැන් මෙතන create new click කරමු හරිද අද මම මේ හදන පොඩි ඩිස්ක්ලේමර් එකක් මෙතන හදන පෝස්ට් එක ටිකක් කම්ප්ලෙක්ස් ලෙවල් එකක එකක් ඒක නිසා ඒක ලොකුවට හිතන්න එපා ඔයාට මේ මෙච්චර එකක් කරගන්න නම් අමාරු එකක් මම එහෙම කියන්නේ ගොඩාක් තියරිස් ටිකක් කවර් කරගන්න පුළුවන් වෙන නිසා තමයි මම එහෙම එකක් කරන්නේ ඒක ලොකුවට අවුලක් හිතන්න එපා හරිද
ඔයාලට පෙන්නේ නෑ නේද? ඔයාලට මේ new document කියන ටැබ් එක පේන්නේ නැහැ නේද? just මේක විතරයිනේ පේන්නේ. the case. um, right. I'll share the screen then. Right. Okay, everything's okay then. Yes නේ. හරි දැන් පේනවා. good. හරි. දැන් අර create new බටන් එක ක්ලික් කරාට පස්සේ මම හිතන්නේ ඔයගොල්ලෝ දාගෙන ඇති කියලා අයිඩියා එකෙන් මම ඔයගොල්ලොත් එක්ක යන්නේ. ඔයගොල්ලෝ මොන ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ආපහු අර කලින් කියපු කතාවම තමයි රිපීට් කරන්න තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මොනවාරි තියෙනවා අහන්න. new document ගියාට පස්සේ මෙතන regions කියලා තියෙනවා. අපි කලින් මම documents create කරපු templates එක. අපි ඒක පැත්තකින් ඉතින් මේක ඕනේ නැහැ නේ අපිට. අපි saved නුත් ඕනේ. අපි ඊළඟ කෙලින්ම ගිය තියෙන photo වල saved කියන්නේ මම මොනවද save කරපු ඒවා ටිකක් තියාගෙන ඉන්න. එකක් ඕනේ ඔයාලට ගොඩක් වෙලාට එන්නේ photo කියන එක ඉඳලා තමයි and reasons උත් ඇති. photo එකේ ඉඳලා තමයි ගොඩක් වෙලාට එන්නේ saved නුත් ඇති. saved no saved files හරි no saved templates හරි මොකක් කරයක් වල වැටෙන ඇති. එතකොට මෙතන තියෙනවා ඔයගොල්ලෝ photos ගන්න ඉතින් කියන අර photos print කරන්න ඔයගොල්ලෝ ඒ sizes ටිකක් ගැන මෙතන තියෙනවා. එතන තියෙන templates ටිකක් ගැන. ඒ කියන්නේ කොච්චර ලොකුවටද මේක මේ අපි හදන project එක හැදෙන්නේ කියන එක. හරිද? ඊළඟට print කරද්දී අපි photo ගැන මම ලොකුට අද කතා කරන්න කියන එක ලොකුට තේරුමක් නිසා අපි print කරන එකට ආවා. ඉතින් ඔන්න letter size ඔහොම ටිකක් තියෙනවා. ඊට A4 තියෙනවා. හරිද? A4 එක යට තියෙනවා 210x 297 millimeters at 300 ppi. හරිද? ඔයගොල්ලෝ ICT මම හිතන්නේ අතන ගොඩක් ඔක්කොමගේ ICT idea එකක් තියෙන වෙන. එතකොට ppi කියන්නේ pixels per inch කියන එක. එතකොට එක ඉන්ච් එකකට pixels 300ක් යනවා ගත්තාම මෙතන බේසික් අයිඩියා එක. හැබැයි ඒක නෙවෙයි අයිඩියා එක. ඒකට වඩා ටිකක් වෙනස් අයිඩියා එකක්. මම ඔයගොල්ලෝ දන්නත් ඇති. මයික් ගැන කියන්නේ නැහැ. මෙතන අයිඩියා එකදී අපි ඔයගොල්ලෝ නිකන් just basically හිතාගන්න ඉන්ච් එකක් කියන්නේ ඉන්ච් එකක් ඇතුළට pixels 300ක් මේ document එක හැදුවා ඉතින් වැටෙනවා. ඒවා ගත්තාම මෙහෙම තියෙන්නේ A6 A5 හැමෝම දැන් එතකොට මේ ඔක්කොගෙම පෙන්වනවා අපිට templates ටිකක්. templates කියන්නේ හරි A4 එකකට නම් මෙන්න මේක තමයි size එක කියලා ඒගොල්ලෝ අපිට දෙනවා. ඒ එහෙම A4 එකක් print කරන්න හදනවා නම් 300 ppi එහෙම නැත්නම් 300 ppi වලින් හදන්න ඕන කියන එකක් තමයි ඒගොල්ලෝ suggest කරලා තියෙන්නේ අපිට. හරි. ඒක ඇල වැඩක් නෑ අපිට. අපි මේ presets ටික templates නේ sorry presets හරිද? මේ presets කතා අපි ඔක්කොම පැත්තකින් තියමු. මේ sorry මම පොඩ්ඩක් ගැසක් තියෙනවා. හරි. අපි එතකොට මේ දකුණු පැත්ත කැලලට ගියොත් අපි දැන් හිතුව මේ මුකුත් නෙවෙයි. අපි නිකන් කස්ටම් දෙනවා. හරිද? මේ reasons වල ගැතිය ඕක කස්ටම් කියලා. අපි මේ කස්ටම් කියන එක තියලා ඒ කියන්නේ නැත්තම් ඔයාලට මේ A4 select කරලා වුණත් ඔයාලට මේ දකුණු පැත්ත change කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන පෙන්නන preset details. ඒ කියන්නේ දැන් අපි හැදුවේ මුලින්ම Photoshop open කරා. create new ගියා. ඒ කියන්නේ අපි අලුතෙන් project එකක් පටන් ගන්නවා. හරිද? අපි දැන් හිතමු අපි අලුතෙන් පටන් ගන්න project එක අපි ඒක පස්සේ කතා කරමු. අපි දැන් මොකක් හරි project එකක් හදන්න ඕනේ. ඒකට මොකක් හරි size එකක් හරි letter එකක් තියෙන්නේ. social media post එකක්ද print කරන්න ඕන එකක්ද print කරන්න ඕන එක just digital colors වලින්ද print කරන්න නැත්නම් RGB වලින්ද print කරන්න නැත්නම් CMYK වලින්ද print කරන්න කියන එක ඒව හිතන්න දෙනවා. මම එච්චර දුර යන්නේ නැහැ. අපිට මොකක් හරි size එකකට දැන් හදා ගන්න තමයි තියෙන්නේ. එතකොට දැන් ඔන්න මෙතන මේ ටික පෙන්වනවා. දකුණු පැත්ත පෙන්වනවා preset details. එතන පෙන්වනවා අපිට untitled 1 කියලා. ඒ කියන්නේ මේ project එකකට Photoshop එකෙන්ම දීපු default name එක. ඒ නැත්නම් අපි කියන්නේ මොකද්ද? dummy name එක. හරිද? ඒකට dummy name එකක් අපිට දීලා තියෙනවා untitled 1 කියලා. අපි දැන් ඒක වෙනස් කරමු. මොකද්ද? post කියලා අපි just post කියලා rename කරමු. හරි. the post. right. the post කියලා අපි ඒක rename කරමු. දැන් අපිට වෙන්න width එක ඊළඟට
height එක ඊට පස්සේ pixels වලින්ද inches වලින්ද මේක අපිට පෙන්නේ මෙතන පෙන්නන pixels වලින් තමයි මෙතන දාලා අපිට ඕන inches කරාම ඒක inches කොච්චරද කියන එකක් පේනවා ඊළඟට centimeters points because ඔහොම තියෙනවා ටික ඒ ඔක්කොම ගැන අයිඩියා ඒ කියන්නේ මේ ටික ඔක්කොම ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ අපි pixels වලින්ම අපි යන් මොකද ඒක අපි දැන් අපිට හදන්න ඕනකම තියෙන්නේ social media post එකක් කියලා අපි හිතමු දැන් අපි මම දැන් ඕඩින් just project එක open කරන්න ඕන දේවල් ටික තාම කියගෙන යන අතරනේ තියෙන අපි දැන් පටන් අපි හිතමු අපිට දැන් හදන්න ඕන post එක ඕගොල්ලන්ට කියනවා මොකක් හරි beverage company එකක් අපි දැනට ගමු නිකන් මොකක් හරි අපි හිතමු කෑන් එකක් තියෙන මොකක් හරි අපි හිතමු කොකා කෝලා කෑන් එකක් හරි ස්ප්‍රයිට් කෑන් එකක් හරි තියෙන කම්පැනි එකකින් ඔයාලට කියනවා ඒගොල්ලොන්ගේ බ්‍රෑන්ඩින් එකට හානියක් නොවෙන්න and live ෆොටෝ එකක් විදියට අපිට පෝස්ට් එකක් හදන්න කියලා මං කියව එක තේරුණාද මොකක් හරි beverage company එකකින් කියනවා ඔයාලට ඔයාගේ client ඉදිරියට යාළුවෝ කියනවා මෙහෙමයි මට නම් මෙහෙමයි අපිට ඕන අපේ බ්‍රෑන්ඩින් ගයිඩ්ලයින්ස් වලට හානියක් නොවන විදියට සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න කියන එකත් එයාලෝ ඒගොල්ලෝ මෙන්ෂන් කරනවා සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න විතරක් අපිට මෙහෙම ලයිව් ෆොටෝ එකක් වගේ පේන පෝස්ට් එකක් ඕන කියලා. හරිද? ඔයාලා මුකුත් එච්චර හිතන්න එපා. අපිට එතනින් මුලින්ම දැනගන්න ඕන මොකද්ද? හරි මේක මොකක් හරි බෙවරේජ් කෑන් එක කියන්නේ මොකක් හරි බීම් එකක කෑන් එකක්. හරිද? එතකොට අපි මොකද්ද මේක සෝෂල් මීඩියා පෝස්ට් එකක් විදිහට තමයි අප්ලෝඩ් කරන්නේ. ඒ කියන්නේ අපි RGB කලර් මෝඩ් එකකින් තමයි යන්නේ. මොකද RGB කලර් මෝඩ් එකෙන් CMYK කලර් මෝඩ් එකේ වෙනස තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ දන්නේ නැති කියලා කමන්න අපි මම එකක් කියාගෙන යන්න. මෙතන මම මේ ටික ආපහු කියනවා. හරිද? ඔයගොල්ලොන්ට දැන් තනින් තනින් කියන වගේ තේරෙනවා. sorry මම ආපහු මේ ටික කියාගෙන යනවා. වෙලා කොච්චර ගියත් අද හරියට ඉවර කරනවා මේක. RGB කලර් මෝඩ් එක කියලා මෙතන අයිඩියා එක තියෙන්නේ. එතකොට මේක මේ කලර් මෝඩ් එකේ RGB කලර් මෝඩ් කියන එක ඕන වෙන්නේ එක ඩිජිටල් යුසේජ් එකකට කියන්නේ ඩිජිටල් ඔන්ලි ඩිජිටල් ස්ක්‍රීන්ස් වල ගන්නව නම් විතරක් අපිට RGB වලින් විතරක් යන්න පුළුවන්. and අපි ඒක just අපේ ගෙවල් වල තියෙන printer එක තියෙන්නේ. අන්නේ printer එක නැත්නම් අපි කියනවා අපි communication එක ගිහලා print කරන printer එකෙන් print කරනවා නම් RGB color mode එක තමයි යන්නේ. මොකද ඒගොල්ලෝ කියන්නේ ඔයාලට digital colors වලින් print කරනවා කියලා කියන්නේ. නැත්නම් RGB වලින් print කරනවා කියලා තමයි කියන්නේ. හරිද? ඔයාලා සමහරවිට දැකලත් ඇති TV වල එහෙමත් ඔය සිග්නල් අවුල් වුණාට පස්සේ අර පාට තුනක් වැටෙනවා. ඒ කියන්නේ සුදුත් වැටෙනවා. ඒක සුදු කළුත් වැටෙනවා. හැබැයි ඊටත් වඩා ඔයගොල්ලෝ තවත් ඉස්සරහට ගිහලා තමයි ඔයාලා ප්‍රොජෙක්ෂන් කරද්දී LED screens කියනවා නම් ඒ ගෙනාවු ගමන් මේගොල්ලෝ මොකද කරන්නේ RGB ටෙස්ටිං එකක් කරන. ඒ කියන්නේ red green blue red green blue red green blue ඒගොල්ලෝ දාලා බලනවා ඔක්කොම කලර්ස් ටික එක විදිහට වැඩ කරනවාද කියන එක. හරිද? ඒ මොකද ඒක වෙන්නේ ඩිජිටල් යූසේජ් එකට ගන්න නිසා. හරිද? මේක අවශ්‍ය දෙයක්. එතකොට sorry RGB color mode එක use කරන්නේ ඔන්න ඔය දෙකට. එක digital usage එක. ඒ කියන්නේ අපි digital screens වල use කරනවා නම් ඒ කියන්නේ අපේ social media upload කරන්න හරි වීඩියෝ එකකට හරි ඒ වගේ දේවල්ට නැත්නම් අපි අර කියන print ඒ කියන්නේ photo print කරන්න. ඒ කියන්නේ අපි අපේ photo එකක් print කරන්නේ RGB color mode එක. අන්න ඒ වගේ දෙයකට use කරනවා නම් ඒත් RGB color mode එකම තමයි. එහෙම නැතුව අපි හිතන්නකෝ banner එකක් එහෙම නැත්නම් cutout එකක් flex එකක් ticket එකක් පෝස්ටර් එකක් ටිකක් ලොකු දෙයක්. ඒ කියන්නේ ඒක print කරන මේ ඒ කියන්නේ print එක අනුව තමයි වෙනස් වෙන්නේ. ඒගොල්ලෝ කියනවා CMYK තමයි print කරන්නේ. especially banners වගේ දේවල් නම් කොහොමත් එහෙම තමයි. මට ඕකට කියන නම. ඒ කියන්නේ නම් දෙකකුත් තියෙනවා color modes වලට තව මට එච්චර specifically දැන් මතක නැහැ. just මොකද අපි කියන්නේ අපිටත් printers වල කියන්නේ දැන් CMYK වලින් තමයි print කරන්නේ. එහෙම කියලා තමයි. ඉස්සර තමයි නම් දෙකක් තිබ්බේ ඔය දෙකට. අර digital colors and printing colors වගේ එහෙම තමයි කිව්වේ මට මතක නැහැ. එහෙම නම් දෙකකුත් තිබ්බ කාලේ. කොහමරි CMYK කලර් මෝඩ් එක ඕන වෙන්නේ අර වගේ ටිකක් අර ලොකු printing methods වල නේ ටී-ෂර්ට් එකක් print කරනවා වගේ මේ වගේ ගන්න නෙවෙයි අපි හිතමු අර අපි print කරන්නේ අපි ජර්සි රෙද්දක් කියලා කියන්නේ මට ඒක රෙද්ද කියන නමක් මතක නැහැ මට ඒක සිල්කි රෙද්ද එක අපි කෙලින්ම ඩිසයින් එකක්ම හදනවා නම් අන්න ඒකත් අපි CMYK කලර් මෝඩ් එකෙන් තමයි ගන්න ඕනේ ඒවා ටිකක් සංකීර්ණයි මොකද අපි කලර් ටෙස්ටින්ග්ස් ටිකක් ගිහිල්ලා මැටීරියල් එකත් එක්ක කලර් එක වෙන විදිහ බලලා තමයි ඒවා හදන්නේ ඒවා වෙනම කතාවක් ඒවා ඒක වැඩන්නේ අපි කොහොම හරි ඔන්න ඔහම තමයි කලර් මෝඩ් එක මම හිතන්නේ කලර් මෝඩ් එක ගැන හොඳ අයිඩියා එකක් එන්න තියෙනවා. දැන් අපිට කිව්වේ මොකද්ද? ආපහු අපි ලොකු ට්‍රිප් එකක් ගිහලා ආපහු මුලටම
අපිට මොකක්ද කිව්වේ ක්ලයන්ට් අපිට කිව්වා බීම ගැන මොනවද අපි කොකා කෝලා කියලා හිතමු කොකා කෝලා හරි මොකක් හරි බීම කෑන් එකකට යාළුවා කිව්වා පෝස්ට් බේසිකලි කිව්වේ පෝස්ට් එකක් හදන්න සෝෂල් මීඩියා දාන්න. ඒකේ කිව්වේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් ගයිඩ්ලයින්ස් වලට හානි නොවන විදියටයි ඒක ලයිව් ෆොටෝ එකක් විදිහට පේන විදියටයි කියන එක තමයි ඒගොල්ලොන්ට ටිකක් අර ඔයගොල්ලන්ට ටිකක් තාම හුරු නැති වගේ තේරෙන්නේ ඒ ටික. හැබැයි ඇත්තටම ක්ලයන්ට් කෙනෙක් කියද්දි ඔය ලයිව් ෆොටෝ කතාව නම් කියන එකක් ලයිව් ෆොටෝ එකක් විදියට පේන කතාව නේ ඒගොල්ලෝ කියන්නේ කෙලින්ම මැනිපියුලේෂන් එකක් කරන්න කියලා. හැබැයි බ්‍රෑන්ඩින් ගයිඩ්ලයින්ස් වලට හානි වෙන්නේ නැති විදියට කියන එක නම් ඒගොල්ලෝ සෑහෙන මෙන්ෂන් කරනවා. මොකද ඒගොල්ලෝ අපිට ප්‍රොජෙක්ට් එක දෙද්දිම බ්‍රෑන්ඩින් ගයිඩ්ලයින්ස් වෙනම එවලා වෙනම පැය 4-5ක මීටින්ග්ස් යනවා සමහරලාට එයාලගේ බ්‍රෑන්ඩින් ගයිඩ්ලයින්ස් ගැන කියලා දෙන්න. හරිද? ඒතර ඒ වගේ දේවල් මුත් තියෙනවා. ඒක එහෙමයි. හරිද? මගේ දැන් ඔයගොල්ලෝ නිකන් අර හුරු වෙන්නත් එක මම කිව්වේ. එතකොට ආපහු දැන් අපි ඔන්න පෝස්ට් එක හදන්න දැන් යනවා. එතකොට සෝෂල් මීඩියා දානවා නම් දැන් ඔයගොල්ලෝ දන්නවා ඉස්සර නම් Instagram Facebook දෙකේම අපි හදන්නේ 1 by 1 size එකක්. ඔයගොල්ලෝ මම හිතන්නේ දැනුත් ඔයගොල්ලන්ගේ දැන් මේ ප්‍රොජෙක්ට් එකේ පෝස්ට් එක හදපු කෙනත් 1 by 1 size එකකින් හදලා තියෙන්නේ. හරිද? එතකොට මගේ මටත් තේරිච්ච විදිහට 1 by 1 ratio එකෙන් තමයි හදන්නේ. එහෙම ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලෝ දැන් දැනගන්න ඉස්සර කියන්නේ මීට මාස කීපයකට කලින් වෙනකම්ම සෝෂල් මීඩියා පෝස්ට් එකක් කියන එකක් තිබ්බේ 1 by 1 ratio එකෙන් හදන්න. රයිට්? එච්චරමයි තිබ්බේ. මොකද Instagram feed එක Facebook feed එක ඔක්කොම තිබ්බේ එක විදියට. අනේ සමචතුරස්‍රයක් විදිහට තමයි ආවේ. එතකොට අපිට pixels count එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි ratio එක 1 by 1 තමයි තිබ්බේ. එදා ඉඳලා තිබ්බේ එහෙම තමයි. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ මෑතකදී Instagram අප්ඩේට් එකක් ඇවිල්ලා ඒක අර මොකද්ද කරන්නේ කාලා විකාර කළ දෑව ඔයගොල්ලෝ දන්න සමහර ආටිස්ට්ලාගේ එහෙමත් ඔය තියෙනවා මෙහෙම වෙලා ඇදිලා පොඩි වෙලා ගිහිල්ලා තියෙනවා ෆීඩ් එක ගන්න දෙයක්. රයිට්? එතකොට ඒ ඇවිල්ලා අලුත් ඉස්සර අපි හැදුවේ මෙන්න මේ තියෙන්නේ 1080 and 1080x 1080 හරිද? ඒ කියන්නේ 1080 by 1080 පික්සල්ස් තමයි ඉස්සර හැදුවේ. පික්සල්ස් කියන එක ගැන මම ලොකුවට කියන්න යන්නේ නැහැ. පික්සල්ස් කියන්නේ මිලිමීටර වගේම තවත් එක මිම්මක් වගේ කියලා හිතන්න. and එතනින් එහාට මට ඇත්තටම ලොකුවට කියන්න බෑ. මොකද වෙක්ටර්ස් ගැනත් එහෙමද කියන වෙක්ටර් and රාස්ටර් ගැනත් කියන්න යනවා. මම ඒකත් පොඩ්ඩක් කියන්නම්. පික්සල්ස් ගැන කතා කරමු නිසා. ඕගොල්ලෝ දැන් ෆොටෝෂොප් වල හදන්නේ රාස්ටර් ඩිසයින් එකක්. හරිද? එක්ස්ට්‍රීම් සෝරි මට මේක මුලදී කියන්න බැරි වෙච්ච එකට ඔගොල්ලෝ අහලා ඉතින් වෙක්ටර් ඩිසයින්ස් කියලා තියෙනවා. ඒක නැත්නම් වෙක්ටර් ග්‍රැෆික්ස් කියලා. මෝෂන් ග්‍රැෆික්ස් වෙනම එකක් තියෙනවා. ස්ටිල් ග්‍රැෆික්ස් තියෙනවා. ස්ටිල් ග්‍රැෆික්ස් වල කාණ්ඩ දෙකක් තියෙනවා. රාස්ටර් ග්‍රැෆික්ස් and වෙක්ටර් ග්‍රැෆික්ස් කියලා. ඒතර වෙක්ටර් ග්‍රැෆික්ස් වල තියෙන්නේ ඒවා ඒ කියන්නේ ඒක වෙක්ටර්ස් වලින්ම තමයි ඒක වැඩ කරන්නේ. ඒ කියනවා තියෙන ඩොට් එකකට ඒ ඩොට් එක තියෙන්නේ මෙන්න මෙතනමයි කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වෙක්ටර්ස් කියන දන්න ඇති මං හිතන්නේ මැත්ස් කරලා තියෙන අය නම් and මං හිතන්නේ යුනිවර්සිටි එකේත් ඔයගොල්ලන්ට පොඩි හරි අයිඩියක් ඇති වෙක්ටර්ස් ගැන. එතකොට වෙක්ටර්ස් කියන්නේ ඒ ඩොට් එකක් අපි ඒ කියන්නේ ලයින් එකක් අඳින්න හැදුවත් ඒ ලයින් එක යන්නේ මෙන්න මේ පාත් එකේ කියලා අපිට වෙනමම ගන්න පුළුවන්. ඒක ගැන ඒ කියන්නේ ඒකේ පාත් එක වෙනම ගන්න පුළුවන් අපිට ෆෝමියුලා එකක් විදියට. එතකොට රාස්ටර් ග්‍රැෆික්ස් කියන්නේ එහෙම නෙවෙයි ජස්ට් පික්සල්ස්ම තමයි. පික්සල්ස් වල තමයි ඇඳෙන්නේ. පික්සල්ස් නිකන් ඉතින් ලොකුට මට කතා කරන්න ඕනේ නැහැ. කොහොම හරි ඒ දෙක. ඒතර වෙක්ටර්ස් කියන එක අපිට කොච්චර ලොකු කරත් ඒකේ දැන් මේ කියන්නේ ක්වොලිටි එකට නැත්තම් ඒකේ මොකද කියන්නේ ඒකේ වැලියු එකට හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතන ෆොටෝ එක කොච්චර ලොකු කරත් බොඳ වෙන්නේ නැහැ. ගන්න එක තමයි සිංහලෙන් කියන නම් තේරුම. ඒක එතකොට වෙක්ටර් වලින් කියන්නේ වෙක්ටර් ඩිසයින්ස් තමයි අපි ලොකු ඔය බිල් බෝඩ්ස් හදන්න ලොකු තව ලොකු බැනර්ස් ගහන්න ලොකු කටවුට්ස් වලට යූස් කරන්නේ වෙක්ටර් ඩිසයින්ස්. හරිද? ඒතර වෙක්ටර් ඩිසයින්ස් හදන්නේ ඉලස්ට්‍රේටර් වලින්. ඒක වෙනමම තියරි වෙනම සබ්ජෙක්ට් එකක්. හරිද? يعني හැබැයි මේකට සම්බන්ධයි. හැබැයි ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. මේකට අදාළ තව ටිකක් ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගනිද්දි. ඒතර අපි මේකේ හදන්නේ raster images. raster images කියන්නේ just pixels තමයි යූස් වෙන්නේ. ඒක අපිට හිතන විදිහට ලොකු කරන්න බෑ. මොකද අරක වගේ නෙවෙයි. අරකේ අපි යන්නේ ෆෝමියුලා වයිස් වගේ එකක්. මේකේ එහෙම නෙවෙයි. මේක පික්සල්ස් යන්නේ. ඒතර පික්සල් එක ලොකු කරද්දි පික්සල් එකක් කියන්නේ මොකක් හරි එක මිම්මක් නේ. අපි මිලිමීටර එකක් කියන එක අපි ඈත ඉඳන් බලද්දී ඩොට් එකක් වගේ පේනකොට ලංගලා බලද්දී මිලිමීටර එකක් ලොකුවට දැනෙනවා. හරිද? ඒ වගේ තමයි පික්සල්ස් මෙතන නිකන් 1080ක් මේ පෝස්ට් එකේ තියෙනවා කියද්දි අපිට නිකන් පොඩියට වගේ දැනුණාට අපි ඒක ලංගලා බලද්දී අපිට පික්සල් එක ගාන පේන්න ගන්නවා. ඒක තමයි raster images වල තියෙන්නේ. ඒතර නෝක තමයි ඔය raster and vector වල කතාව. දැන් මේ Photoshop වල හදන raster image. හරි.
දැන් අපි යන් මේක ඉක්මනට යන් අපි එතකොට දැන් අලුතෙන් ආපු මෙටා වල තියෙන හදන්න ඕන සයිස් එක දැන් මෙන්න මේක 1080 by 1350 සයිස් එක. එතකොට මේ දෙකෙන් ඔයාලට මේ දෙකෙන් ඕනයක් හදන්න පුළුවන් ෆොටෝ Facebook වල නම් තාම 1:1 රේෂියෝ එකකින් හදා ගන්න පුළුවන්. හැබැයි Instagram වල නම් අර ෆීඩ් එකට දැයාට පස්සේ එක අවුල් වෙලා පේන්නේ. ඉතින් අපි කෝකටත් කියලා මේ සයිස් එකෙන් යමු අලුත් එකෙන් අපි මොකද Instagram ටාගට් කරලා අපි හදනවා කියලා හිතාගෙන යන්කො මේක. එතකොට දැන් මෙතන පෙන්නනවා ඔන්න 1080 by 1350 කියලා පෙන්නනවා මෙතන පික්සල්ස් ටික. ඊළඟ ඔරියන්ටේෂන් එක තියෙනවා මේක පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප්ද කියලා ආර්ට් බෝඩ්ස් තියෙන මේක එච්චර දැන් හිතන්න ඕනේ නැහැ. ඒක ටිකක් ඉස්සරහට යද්දී තියෙන දෙයක්. ආර්ට් බෝඩ්ස් ඕනේ නැහැ. රිසොලූෂන් එක තියෙනවා. රිසොලූෂන් එක තමයි අර අපි කලින් කතා කරේ කොච්චර PPI ප්‍රමාණයක් තියෙන කෙනෙක් කොච්චර පික්සල්ස් ගාණක් ඉන්ච් එකකට තියෙනවද කියන එක තමයි මෙතන කියන්නේ. මෙතන දැන් අපි දාලා තියෙන 300 මේක සෝෂල් මීඩියා දාන නිසා 300 ඕන නැහැ. ඊට වඩා ටිකක් අඩු ලෙවල් එකට ගියාට සමහරවිට අපි 100ට වගේත් හදන අවස්ථා තියෙනවා. හැබැයි ඒක ඊට අපි වඩා හොඳයි 300ටම හදනවා නම්. හරිද? ඒක රිසොලූෂන් කතා වෙනම එකක්. ඒක වෙනම ස්ටඩි කරන්න ඕන. ඔයගොල්ලෝ දැනට ජස්ට් 200ට වඩා අඩු නොවෙන්න, ඒ කියන්නේ 150ට අඩු නොවෙන්න හදන්න. ඒ ඔයගොල්ලෝ පස්සේ වුණත් ඔයගොල්ලෝ හිතනවා රිසොලූෂන් මදි කියලා. ඇතුළට ගියාමත් වෙනස් කරන්න නැහැ කියේක මම කියන්නම්. දැනට 300ම දාලා යන්කම් ඉස්සරහට ඔයගොල්ලෝ සදනන 300ම දාලා යන්න. මෙතන පික්සල්ස් per inch නැත්නම් පික්සල් per centimeter දෙන්නත් පුළුවන් අපිට. පික්සල්ස් per inch 300ක් දාලා තියෙනවා. කලර් මෝඩ් එක RGB මෙතන 8 bit 16 bit 32 bit කියලා තියෙනවා. ඒකෙත් එන්නේ අර මම හිතන්නේ කලර්ස් ගැන knowledge එකක් තියෙන කෙනෙක්ට ඒක තේරෙන්න ඇති. මේක අපිට 16 bit හදන්න පුළුවන්. ඊළඟට මෙතන තව ඉස්සර මෙතන කලර් ප්‍රොෆයිල්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ දේවල් ටික ඒ ටික නම් මම ඇත්තටම මේලා කතා කරන්න යන්නේ නැහැ. ඒක වුණොත් ඉතින් අර මම කලින් වෙක්ටර් ගැන කියන්න ගියා වගේ සෑහෙනක් කතා කරයි තේරුමක් නැති දේවල්. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් කන්ටෙන්ට් එක white දැනට අපි තියලා යන් ඕනනම් ඔයාලට මේ විදිහට කස්ටම් කරගන්න නැත්නම් ඒකේ එන මේ ටික 8 bit and color profiles ගැන මේවා මේ review මොකද default වෙන ටිකම තියාගන්න. මේක square pixels නම් මේක නම් ලොකු වෙනසක් කරන්න නැහැ. මෙන්න මෙතන නම් ඔයාලට ඕන නම් ඔය Apple RGB වගේ හදන්න නැහැ. ඒක නැත්නම් Adobe RGB මේ Adobe RGBත් හදනවා. ඊට පස්සේ කොහොමම ටිකක් වෙන ඒ කියන්නේ අදාළ අවස්ථාවට වෙනස් වෙනවා. ඕගොල්ලන්ට මම හිතන්නේ නැහැ දැම්ම ඒ වගේ දෙයක් ඕන වෙයි කියලා. ඒකේ වෙලාවෙද්දි ඕගොල්ලොම දැනගනි යා මෙන්න මේ කලර් ප්‍රොෆයිල් එක වෙනස් කරන්න ඕන කියන එකක් කවුරු කෙනෙක් කියයි. හරිද? ඕකේ. දැන් අපි යන් මේ ටික හරි width එක sorry preset details වල අපි දාලා තියෙන නම ඊළඟට width එක දාලා තියෙන්නේ height එක දාලා තියෙන්නේ pixels වලින් තමයි මේක දාලා තියෙන්නේ portrait තියෙන resolution එකත් හරි ඒකත් pixels per inch තියෙන්නේ color mode එක RGB මේක 8 bit මෙතන background content එක white ඔය ටික ඔක්කොම හරි මෙතනින් කියන්නේ මේක අපි save කරනවා කියන එක අපිට ඕන නම් මුලින්ම මේක save කරලා පටන් ගන්න පුළුවන් ඒක ඕගොල්ලෝ කැමතිද සමහරවිට කියන්නේ Photoshop වල නම් ඇත්තටම ඔයගොල්ලෝ paid version එකක් use කරනවා නම් එහෙම case එකක් වෙන්න ඔයගොල්ලෝ download save කරලා තිබ්බත් නැතත් ඔයා wifi connect වෙලා නම් ඉන්නේ ඔයා laptop එක crash වුණත් ඔයාගේ අන්තිමටම use කරපු එක එහෙමම තියෙනවා recover වෙනවා හැබැයි ඔයා crack එකක් use කරලා save කරලා තියාගන්න නැත්නම් ඇතුළට ගිහිල්ලා save කරලා තියාගන්න කිසි එකක් නැහැ අපි දැන් අර එක create කරා අපි ටිකක් ඉක්මනට යමු මේ part එක හරි දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම ආවිල්ලා තියෙන්නේ දැන් අපි ඕගොල්ලන්ට තේරෙන එක portrait size එකේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේකට තමයි කියන්නේ work space එක කියලා වගේ වැඩ කරන තැන වල හරිද එතකොට ඒ කියන්නේ කපලා කොටලා ඉරලා මනලා හදන්න තියෙන ඕන දෙයක් මෙතන හදා ගන්න පුළුවන් එතකොට දැන් මේක ගත්තොත් මේක එක ගමන් හැමෝටම බය හිතෙන්න පුළුවන් මේ මොකද තියෙන්නේ මේ බලන්න මේ පැත්තෙත් මොනවද තියෙන මෙහෙත් මොනවද තියෙනවා එහෙම කියලා. හැබැයි අපි අර මොනවද කියන්නේ එකපාරට ලොකු ඉමේජ් එකක් දිහා බැලුවම සෑහෙන්න ගොඩක් තියෙනවා වගේ කියලා හිතුවට අපි අර එක ફોකස් කරන්න ගත්තම නෑ ලොකු දෙයක් නෑ කියලා හිතනවනේ. අන්න ඒ වගේ තමයි මේකත් එකපාරට ඔක්කොම බදා ගන්න යන්න නැතුව චුට්ට හදාගෙන ගියාම මේක හරිය සරල දෙයක්. හරිද? මාත් එක මෙක් කරගෙන යමු හැමෝම. කවුරුත් ඉන්න ඇතු ඇති හැමෝම වැඩේ කරගෙන යන්න දැන්. හරි. මෙතන උඩ තියෙන ටික ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. මේක ඇත්තටම ඕනනම් මට මේ පැත්තෙන් පටන් ගන්න උඩට යන්න පුළුවන්. මේ පැත්තෙන් පටන් ගන්න ඕක කොහෙන් ගියත් එකයි. අපි උඩින් පටන් ගමු. උඩ ටික අපි ඉස්සෙල්ලත් මිස් කරලා ආපු නිසා උඩ මෙතන තියෙනවා ඉස්සෙල්ලා Photoshop කියලා මෙතන පේන logo එක obviously.
ඊළඟට එතන උඩ පෙන්වන ෆයිල් කියලා. එතන ඉඳලා පෙන්වන new කියලා පෙන්වනවා. හරිද? අපි ඒකත් අපි හිතමු දැන් new එකක් අපි මෙතන මොකක්ද new and open කියලා මෙතනක් තියෙන්නේ මොකක්ද? දැන් ඔයා මෙතන අලුතෙන් එකක් හදලානේ තියෙන්නේ. හරිද? අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ආපහු මෙතන ෆයිල් ගියාම new කියලා පෙන්වනවා. එතන පෙන්වන්නේ ඔයාට මෙන්න මෙතන තව පෙන්වන්න නැති ටැබ් එකක් වගේ ඕපන් වෙලා තියෙනවා. හරිද? post ඊළාට අපේ zoom කවුන්ට් එක වෙන zoom වෙලා තියෙන 60.61ක් zoom වෙලා තියෙන එක විතර පෙන්වනවා. RGB 8 bit කියන එක විතර පෙන්වනවා. හරිද? මේ පෙන්වන්නේ ඒ ටික. මේක නිකන් අර ඔයාලා වෙබ් බ්‍රවුසර් එකක ඉන්නා වගේ තමයි. ලින්ක් නෑ ටැබ්ස් ටිකක් ඕපන් වෙලා තියෙනවා වගේ. ඔයා ඕපන් කරගෙන ඉන්න ප්‍රොජෙක්ට්ස් ටික මෙහිම මෙතනින් තව එහාට ගියාම පොඩි අරෝ එකක් දාලා ඔයාලට පල්ලෙහාට ලිස්ට් එකක් විතර ගන්න පුළුවන් ඔයා ඕපන් කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් ටික. හරිද? එතකොට අපිට ඕන නම් ආපහු මෙතනින් ගිහලා new දීලා මේ වගේ එකක් ආපහු ක්‍රියේට් කරන්න පුළුවන්. ඒක මෙන්න මේ වගේ වැටෙනවා. හරිද? that's it. හරිද? ඒතර ඔයා වෙන එකක් ඕපන් කරනවා නම් ඒ වගේ ඕනද මෙතනින් ඕනද මම ඉස්සෙල්ලා කලින් කිව්වාට PSD තමයි අපි මේකෙන් ඕපන් කරන්න කියලා. ඒක just අර for the record එක මම කිව්වේ. හැබැයි මේකෙන් අපිට PNG ඕන එකක් ඕපන් කරන්න පුළුවන්. හැබැයි අපි අර මොකද්ද ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා නම් අපි අනිවාර්යෙන් PDF එකක් හරි නැත්නම් PSD එකක් හරි තමයි. මොකද Photoshop compatible වෙලා අපිට edit කරන්න පුළුවන් එකක් අපි ගන්න. ඒ නිසා මම ඒක කතා කරුවේ නැත්නම් මේක PNG මේකට මොනවද වැඩ කරන ඕන ඩොකියුමන්ට් එකක් ඔයාලට ඕපන් කරන්න පුළුවන්. හරිද? හරි. දැන් ෆයිල් ඊට පස්සේ තියෙන new open තියෙන ඊළඟට browse in rich කියලා තියෙනවා. මේ ටික ඕනේ නැහැ. open as ඒ ටික ඕනෙත් නැහැ. open reason close all මේ ටික නැති මේ ටික නම් ඉතින් close කියන්නේ දැන් අපි open කරගෙන ඉන්න project එක close කරනවා කියන එක. close all කියන ඔක්කොම projects ටික close කරනවා කියන එක. close others කියන්නේ ඉතින් මේක ඇර ඉතුරු ටික close කරනවා කියන එක දැන් අපිට පෙන්වන්න නැත්නම් අපි එකයි open කරන් තියෙන්නේ. ඊළඟට හැමෝම තියෙනට save මේක අපිට save කියන එකත් ඇයි දැන් අපිට පෙන්වන්න නැත්තේ? ඇයි දැන් දිගනේ අපි දැන් මේක save කරන්න ඕනේ අපිට පෙන්වන්න නැත්තේ? අපි මුකුත් edit එකක් කරලා නැහැ නේද තාම project එකේ. ඒක නිසා තමයි save කියන එක පෙන්වන්න නැත්තේ. okay ඊට පස්සේ save as කියන එකක් අපිට පෙන්වනවා. අපිට මොකද දැන් save කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේක හදලා තියෙන PSD එකක් විතරනේ. අපිට ඕන නම් මේක දැන් වෙන විදිහකට save කරලා තියන්න පුළුවන්. හරිද? ඒකයි කියන්නේ අපි අනිත් එක මොකද්ද save කරෙත් නැහැ අපි මුලින්ම. ඒක නිසා තමයි අපිට save as කියන එක තියෙන. ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. එච්චර හිතන්න ඕනේ නැහැ කියලා ගොඩක් කිව්වා. ඒ වුණාට මේක ඇත්තටම හිතන්න ඕනේ නැහැ. new open ඔය ටික just නම් ටික කිව්වම වාට එන idea එකම තමයි ඒ ටිකේ තියෙන්නේ. ඊට පස්සේ අපෝ තියෙන export. ඒ කියන්නේ මෙතනින් තමයි අපි මෙතන මේකේ හදන මේ මෙතන workspace එකේ හැදෙන එක අපි මොන විදිහට export කරන්න කියලා. දැන් export ගියම් quick export as png quick export as එහෙම තියෙනවා. මේ යට ටිකත් ඒකෙත් ඕනේ මේ උඩ දෙක තමයි. අපි ඒක අන්තිම මොහොතේ කතා කරමු export කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ යට ටිකක් තියෙනවා මේ ටිකත් report ඕන වෙන print කරනවා නම් ඒකත් ඉතින් මේකෙම නේ print කරන ගොඩක් වෙලාට අපි වෙනම export කරලා final product එකක් අරගෙන ඒක ආපහු වෙනම phone එකකුත් check කරලා තමයි අපි මේ print එකට යන්නේ. ඒ නිසා මෙතනින් print කරන කතා ඒවත් තේරුමක් නැති දේවල්. හරිද? අපි යනවා ඊළඟට edit වලට. edit වලටත් තියෙන ඒ වගේ තව දේවල් ටිකක් තියෙනවා. මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙතන ඔයාලට ඕන වෙන දේවල් ටිකක් තියෙවි ඉස්සරහට. මෙතන මෙන්න preferences එහෙම තියෙනවා. making sorry yes scratch disk තියෙනවා. ඒකෙන් තමයි ඔයා Photoshop දැන් install කරලා තියෙන්නේ මොකද්ද ඊට අමතරව තව මොනවටද මේකේ storage එක කියන්නේ ඒ දේවල් හදන්නේ. ඒවත් මේ වෙලාවේ මුලදීම කියලා දෙන්න ඕනේ නැති දේවල් නිසා මම ඒවත් මිස් කරලා යනවා. image මේ ටික මේ තියෙන ටික ඔක්කොම තේරුමක් නැහැ දැන්. හරිද? මට මේ ෆයිල් එක තමයි පොඩ්ඩක් කරලා දෙගන්න තියෙන්නේ. ඊළඟට view කියන එක තියෙනවා. ඒතර මෙතන පෙන්නනවා extras පෙන්නනවද rulers දැන් rulers කියන්නේ මේ පැත්තෙන් පෙන්නනවා. ඒතර අපිට ඒක පෙන්නනවා එකට යන්න හැකි. ඊළඟට අපිට rulers on කරන්න පුළුවන් rulers off කරන්න පුළුවන්. ඒ විතර තියලා view එකට ගිහිල්ලා පාඩ පුළුවන් තව guides ඊළඟට zoom කොච්චර size එකද print size zoom in zoom out fit on screen ඔය ටික තියෙනවා. සාමාන්‍යයෙන් Word එකේ ඒ වගේ ඔයාලා use කරන just ඒ මොකක්ද කියන්නේ ඒ දේවල් ටිකම තමයි තියෙන්නේ right
ඊළඟට අපි යනවා ප්ලගින්ස්. මේකත් තේරුමක් නෑ. මේක ඒ කියන්නේ මම මෙච්චර කාලයක් යූස් කරලා මටත් තාම මම ඕපන් කරලම නැති එකම ටැබ් එක ඔතන ප්ලගින්ස් ඇන්ඩ් හෙල්ප් කියන මම හෙල්ප් කියන එක නම් ඒත් ඕපන් කරලා නෑ මම හිතන්නේ. අනිත ඔක්කොම මේ ලේයර් කියන එකත් ඒකත් ඕපන් කරනවා. මේ ප්ලගින්ස් නම් ඕපන් කරලම නෑ මම හිතන්නේ මම ජීවිතේට. වින්ඩෝ කියන්නේ ඉන්න එක. එතකොට ඒකේ අපිට පුළුවන් අපේ වර්ක් ස්පේස් එක මේ තියෙන වර්ක් ස්පේස් එසෙන්ෂියල් නැත්නම් අපිට පුළුවන් ඕන්න ග්‍රැෆික් ඇන්ඩ් වෙබ් නැත්නම් අපිට පුළුවන් මේක මොෂන්ස් හදන්න. දැන් හිතන්නකෝ අර ටිකක් හොඳ පෝස්ටර් එකක් හදුවාස ඒකෙත් පොඩ්ඩක් මොෂන්ස් වෙන්න වගේ අපිට GIF එකක් වගේ හදා ගන්න පුළුවන් මේකෙන් ඕනම සමහරවිට ඔය කොන්සෙප්ට් වල එහෙම නිකන් අර මෙහෙම නැත්නම් ගායක ගැස් දෙක පිය වෙනවා ඊට පස්සේ වතුර නිකන් යනවා අන්න වගේ පොඩි ඇනිමේෂන්ස් මේකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ printing photography හොම ටිකක් තියෙනවා reset essentials කියන්නේ මේ essentials default දැන් මේකනේ එන්නේ default එක එන්නේ essentials කියන එක. ඕකේ අපි මේ මොනවා හරි වෙනසක් කරොත් ඒක reset කරගන්න එක තමයි එතනින් තියෙන්නේ. කියන්නේ work space එකේ වෙනසක් වුණොත් අවුලක් වුණොත් ටක් ගාලා reset essentials දීපු ගමන් ඒ work space එකේ අවුලක් තියෙනවා. හරි මම මේක කියන්නේ just මම මේක කියන්න ඕන නිසා මේව ඔලුවට ගන්න එපා. මේක නැත්තම් හිතයි ඔයගොල්ලෝ මෙයා මේව කිව්වේ නෑ මෙයා මේ අපිට නො කියලා නැතුව නෙවෙයි කියලා නැතුවනේ ගියේ කියලා හිතන නිසා දැන් මම කියන්නේ ඔලුවට ගන්න එපා මේව මුකුත්ම just කියනවා විතරයි. හරි ඊළඟට help තියෙනවා. උඩ ටික ඉවරයි. හරිද? දැන් ඔන්න උඩ කෑලි ඉවරනේ. ඒ ටික ඇත්තටම ගන්න දෙයකට තියෙන්නේ ෆයිල් එකේ තියෙන ටිකයි window වල view වල තියෙන ටික තමයි දැනට ගන්න දෙයකට තියෙන්නේ. ඊළඟට ටිකක් ඕන වෙන්නේ මෙන්න මෙතන ෆිල්ටර් කියන එක තමයි ටිකක් වැඩිපුර යූස් කරන්න. ඒකට අපි ඉන්න. දැන් ටිකක් වේගෙන් යනවා. අපිට ටික්මන්ට් යමුද ටිකක් ලේට් දැන්. හරි. දැන් අපිට මෙතන පෙන්නනවා අපෝ හෝම් කියලා. ඒතර අපි අර කලින් මං කිව්වේ පටන් ගත්ත මේ ස්ක්‍රීන් එක. ඒක තමයි හෝම් ස්ක්‍රීන් එක. ඉතින් හෝම් පේජ් එක නැත්නම් හෝම් ටැබ් එක whatever. එතකොට මම ඒ වෙලාවට කිව්වා ඒකට හෝම් ටැබ් එක කියන්නත් බෑ. මොකද අපි සමහරවිට මේකටත් හෝම් ඒ කියන්නේ ඩිසයිනර්ස්ලා මේකටත් හෝම් එක කියන මේකට වර්ක් ස්පේස් එක කියනවා. අපි අර මේතනම ඉන්න නිසාම තමයි දැන් නිකන් මේක හෝම් එක වෙලා තියෙන්නේ. නැත්නම් හරියටම ගත්තදී ලිටරල් හෝම් එක මේක. ඒ නිසා අපි මොකක්ද වෙන්නේ? ෆෝවර්ඩ් වෙනවා. අපි කලින් හිටපු ටැබ් එකට මෙතනින් ඊළඟට ආපුට අපිට ඕන නම් වර්ක් ස්පේස් එකට යන්න පුළුවන් මෙහෙම. ඔතන ඔතන වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙන ටිකක් ඕන නැහැ. ඒකත් අපරාධෙලා අපි කතා කරන්න යන එකේ. මෙතන දැන් මේ තියෙන ටික මේ එක එක ඒවා සිලෙක්ට් කරද්දි වෙනස් වෙනවා. නේ? මේ එක එක ඒවා ටික මේ වර්ක් ස්පේස් එකේ වෙනසක් වෙනවා. ඔයාලට මේ එතනින් පෙන්නනවා පොඩි ගත කියන්නේ පොඩි ස්නීක් පීක් එකක් දෙනවා මේ මොකද්ද මේ move tool moves the selection or layer learn more එහෙම කියලා තියෙනවා. ඊළඟට තියෙනවා watch quick video කියලා. හරිද? ඔයාලට ඇත්තට මේක වීඩියෝ එකක් බලන්න පුළුවන් ටක් ගාලා මේ වෙලාවෙත්. ඒතර මේ තියෙන්නේ මොකද්ද? මේ තමයි කියන්නේ tool bar එක. මොකද මේ දැන් තියෙන tools. හරිද? මේ තියෙන අපි දැන් මෙහෙම ගත්තොත් මොකද්ද මේ direct selection tool. හරිද? tool. මේක තමයි tool bar එක කියන්නේ. මෙන්න මේ ටික තමයි අපි පාවිච්චි කරන work space එකක් තියෙනවා. work space එකේ උඩ තියෙන options ටික ඊළඟ work space එකේ එක tools තියෙනවා. ඔය tools ටික අරන් තමයි අපි වැඩ කරන්නේ. හරිද? එතකොට අපි default මෙන්න මේ move tool කියන එක අපිට අවිල්ල තිබ්බේ. හරිද? මේ move tool එකේ ඊළඟට අපිට right click කරාට පස්සේ අපිට පෙන්වනවා තව artboard tool and move tool ඔය දෙකම පෙන්න අපි දැන් select කරලා තියෙන move tool කියන එක පෙන්වනවා අපිට. මේ artboard tool කියලාකුත් තියෙනවා. ඔයගොල්ලෝ මතකද දන්නේ නැහැ. මම project එක start කරන වෙලාවෙදිම කිව්වා මොකද artboard කියලා එකක් තියෙන අර create new document කියද්දී artboard කියන එක පොඩි ටික් එකක් තියෙන. ඒක හිතන්න එපා. ඒක ටික් එකක් දානවද නැද්ද කියලා හිතන්න එපා. ඒක දැම්ම ඕනේ නැහැ කියලා මං ආවා. මෙතනත් ඇත්තටම artboard tool එක දැම්ම ඕනේ නැහැ. හිතන්න එපා. move tool එකෙන් just basically කරන්නේ වගේ mouse එක වගේ තමයි. මොකක් හරි මෙතන තියෙන එකක් මොකක් හරි මෙතන object එකක් තියෙන එක මෙහෙම ගිහිල්ලා මෙතනින් තියෙන එක. ඔයාලට දැන් පේනවා ඇති. ඒකත් හිතන්න එපා. ඒක මොකද්ද මේ කියලා. හරි yes එපිසෝඩ් එක. අපි දැන් කෙලින්ම මම මේ tools එක මොනවද කියලා කියාගෙන යන්නේ නැහැ. just basically මුලදිම ඕන වෙන tools 4ක් වගේ count එක මම කියනවා. ඊළඟට අපි post එක හදාගෙන යනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මෙන්න මේ දේවල් ටික තමයි use කරන්න ඕන කියලා. හරි? එතකොට ඊළඟට අපිට basically වැඩිපුරම ඕන වෙන්නේ මේ brush tool එක තියෙනවා. මෙන්න මේ තියෙන්නේ brush කියලා. ඔන්න ඔක තමයි brush tool එක. ඒක select කරාට පස්සේ මෙතන උඩින් එනවා තව options ටිකක්. හරිද?
මේක ඇත්තරම ක්ලාස් එකක් විදිහට කරනවා නම් බ්‍රෂ් ටූල් එක කියන්නේ තනි දවසක්. හරිද? බ්‍රෂ් ටූල් එක ගැන වෙනම උගන්වනවා. ඊළඟට මෙතන පල්ලෙහා තියෙනවා තව ටයිපෝග්‍රැෆි ගැන වෙනම එක දවසකට බෑ ටයිපෝග්‍රැෆි දවස් දෙකක් විතර කරන නිසා මම නිකන් අර ටක් 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 ගාලා කියාගෙන යනවා ඕගොල්ලන්ට ඕන බේසික් නොලෙජ් එක ගන්න. so බ්‍රෂ් ටූල් එකේදී එකත් රයිට් ටික් කරලා ඊපස්සේ බ්‍රෂ් ටූල් පෙන්සිල් ටූල් ඊළඟට කලර් රිප්ලේස්මන්ට් ටූල් මික්සර් බ්‍රෂ් ටූල් කියලා පෙන්නනවා මෙතන තව ඔප්ෂන්ස් තුනක් තියෙනවා අපි ඩිෆෝල්ට් වෙන බ්‍රෂ් ටූල් එකට අමතරව බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරාට පස්සේ මෙතන අර උඩ තිබ්බ ඔප්ෂන්ස් ටික වෙනස් වෙනවා. හරිද? මෙතන ඔයගොල්ලෝ පේනවා බ්‍රෂ් ටූල් කියලා පෙන්නනවා ඒගොල්ලෝ මෙතන. අපි සිලෙක්ට් කරලා තියෙන බ්‍රෂ් ටූල් එක කියලා. ඊළඟට මෙතන පෙන්නනවා අපිට මේ අපිට මෙතන පෙන්නනවා වගේ සර්කල් එකක් පෙන්නනවා මෙතනත් උඩ. ඒක සිලෙක්ට් කරාට පස්සේ අපි ඒක රයිට් එක ලෙෆ්ට් ක්ලික් කරාට පස්සේ අපිට එනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මේකට කියන්නේ බ්‍රෂ් සෙටින්ග්ස් වගේ එකක් මට මතක විදියට. මෙතන නේද? බ්‍රෂ් සෙටින්ග්ස් මේකයි. whatever මේකත් බ්‍රෂ් සෙටින්ග්ස් වලම පාර්ට් එකක් තමයි. මෙතන පෙන්නනවා අපි මොන පැත්තටද අපි බ්‍රෂ් එකක් ගත්තම ආලා බ්‍රෂ් එකක් කියන්නේ පින්සලනේ. පින්සලක් ගත්තම පින්සල දැන් මේ වගේ රවුන්ඩ් නෙවෙයිනේ තියෙන්නේ. පින්සලක් තියෙන්නේ ඇත්තටම මෙන්න මේ වගේනේ. පින්සලකින් අදිද්දි වදින්නේ. එතරම් අපි මොන පැත්තටද මේක ඩිරෙක්ට් වෙලා තියෙන්නේ කියන එක තමයි මෙන්න මේකෙන් මේ අපිට ඒක ක්ලික් කරගෙන රොටේට් කරන්න පුළුවන් මෙහෙම. එතකොට අපිට පුළුවන් ඒකේ ඩිරෙක්ෂන් එක මොන පැත්තටද තියෙන්නේ කියන වෙනස් කරන්න. දැන් මේක yellow color එකක් ආවේ කොහොමද? ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලුවොතින් පේනවා මෙන්න මෙතන අපි සිලෙක්ට් කරලා තියෙන්නේ yellow color එක තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. හරිද? අපු මෙතෙන්ට ආවොතින් අපිට පුළුවන් මේක මෙහෙමම ඇඩ්ජස්ට් කරන්න left click කරගෙන left click එක ඔබාගෙන left click එක ඔබාගෙන එකම මචං left click කරගෙන ඔයා මේක ඔයාලට පුළුවන් මේක ඇඩ්ජස්ට් කරන්න. ඒකට තව ෂෝට් කට්ස් තියෙනවා. ඒව ඕනේ නැහැ දැන්. අපි just manually කරමු මේ ටික. ඊළඟට size එකත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙතනින්. ඔයාලට ඕන විදිහට size එක 5000 pixels වෙනකන් තියෙනවා. අපි දැන් මේක හදලා තියෙන්නේ මෙන්න මේ pixels count එකට. මම මේ පැත්තට එන්නම්. පස්සේ මේ තියෙන්නේ අපි හදපු pixels count එක කියලා ඔයගොල්ලන්ට පේනවනේ. ඒතකොට ඉතින් ඊට වඩා ලොකු එකකට යන්න බෑ. ඒත් මේක ඒකට අනුව ඔයගොල්ලන්ට පේනවා මේක වෙනස් වෙනවා. ඊළඟට hardness එකත් වෙනස් වෙනවා. දැන් මේ තියෙන්නේ hardness එක අඩුම කරලා and මේ තියෙන්නේ hardness එක වැඩිම කරලා. හරිද? ඒතර මම ඒක කියන්න ඕනේ නැහැ. මම හිතනවා ඔයගොල්ලෝ මෙතන yes කියනවා. ඔයගොල්ලන්ට ඒක කියන්න ඕනේ ඔයගොල්ලන්ට තේරෙනවනේ. මොකද්ද එතන වෙන්නේ කියලා. ඒ කියන්නේ පින්සලක් කොච්චර තදයකට තියනවද? පින්සල කොච්චර ලාවටද තියන්නේ කියන එක තමයි එතන අයිඩියා එක තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා යට තියෙන ටිකට අපි කෙලින්ම මෙතන එහා පැත්තේ තියෙන එක. ඒ තියෙන්නේ එතනින් එන්නේ ඒ ටිකම තමයි. මේ තියෙන brushes කියලා තියෙන්නේ. brush settings and brushes කියලා එකක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා මෙතෙන්ට ආවට පස්සේ ඒ ටික පෙන්වනවා අපිට. මම අපි මේ ඔප්ෂන්ස් දෙකෙන් මේක මෙතනින් ඇවිල්ලා ඕපන් කරත් ඒ යට තියෙන තේ ටිකමයි මේ පැත්තෙන් මේක ක්ලික් කරලා මේ පැත්තට ආත් ඒකමයි එන්නේ. ඒක මෙතනින් මෙහෙම ඇවිල්ලා ක්ලික් කරත් ඒකමයි එන්නේ. ඒ කියන්නේ essentials වල තියෙන කියන අර ඔයාට ඕන විදිහකට ඕන තැනකින් අරගෙන වැඩේ කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට මෙතන තියෙනවා අපිට brush settings වල තියෙනවා මෙන්න මෙහෙම අපිට එක brush presets set එකක්. එතකොට මේ මෙතන තියෙන ටික ඔයගොල්ලෝ ගාව ඔයගොල්ලෝගේ software එකේ පෙන්වන්න නැති වෙන පුළුවන්. මොකද මේ ටික සමහරව මම download කරලා දාගත්ත presets ටික. ඔයගොල්ලන්ට කොහොම හරි මෙන්න මේ basically මෙන්න මේ පළවෙනි එක තියෙනම් අදට ඇති. ඔය ටික තියෙනවා. ඊට පස්සේ ආපහු මෙතනුත් අර අතනදී වෙච්ච දේවල් මෙතන angle එක වෙනස් කරන්න ඒක manually අරක වගේ නෙවෙයි. අතන කලින් වගේ නෙවෙයි. ඊළඟ flip x flip y ඔය ටික පුළුවන් කියන්නේ මේක x අක්ෂය වටා අංශ 180ක් කරකවනවද y අක්ෂය වටා කරකවනවද නෑ මෙහෙම y අක්ෂය වටා මෙහෙම x අක්ෂය වටා මෙහෙම කරකවන්න පුළුවන්. ඒ ටික තියෙන්නේ. ඊළඟට මේව ගැන හිතන්න එපා. මම ඒව දැන් කියන්න යන්නේ නැහැ. ඊළඟට ආපහු brushes කියන එකේ තියෙනවා ආපහු තර විදියටම තව brushes වල අපිට presets ටිකක් තියෙනවා. ඒකත් දැන් හිතන්න යන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මෙන්න මේක විතරක් තියෙනවා නම් මේක වෙනස් කරන්න තේරුණා නම් ඒකේ hardness එක වෙනස් කරන්න තේරුණා නම් and spacing කියන්නේ මේ පල්ලෙහා පෙන්නන්න අපිට preview එක space එක ඩි කරාම එක ළඟම හැමෙම තියන් යන space එක වෙනස් වෙනවා. හරිද? මම හිතන එක හරි simple දෙයක්. මේ space එක spacing එහා මෙහා කරනවා. spacing එක 100ට එකක් තියාගෙන අපිට මෙහෙම line එකක් අදින්න පුළුවන්. හරි ලේසි. ඕක තමයි brush එකේ ඔය දැනගන්න ඕන මේන්ම දේවල් ටික. ඊළඟට අපිට ඕන වෙනවා eraser tool එක. eraser tool එකත් අර විදියමයි brush එකක් විදියමයි. ඒ තියෙන options එක හැමම තියෙනවා brush එකේ තියෙන.
සෝරි එක්ස්ට්‍රීම් සෝරි මට බ්‍රෂ් එකේ එක දෙයක් මිස් වුණා. මෙතන මෝඩ් එක මෙතන නෝමල් කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ බ්‍රෂ් එකයි දැන් මෙතන මේ සුදු පාටට අපිට පෙන්වන්නේ මේ අපි ප්‍රිවිව් එක. ඒ කියන්නේ ප්‍රිවිව් එක නෙවෙයි මොකද්ද කියන්නේ අපි කැන්වස් එක කියලා හිතන්නකෝ. වර්ක් ස්පේස් එකේ අපි දැන් මොකක් හරි චිත්‍රයක් වගේ එකක් අඳින්න යනවා නම් මේක තමයි අපේ කැන්වස් එක. නැත්නම් ආර්ට් බෝඩ් එක. හරිද? එතකොට මේක අපි දැන් අපි හැදුවේ සුදු පාටටනේ. හරිද? අපි හැදුවේ සුදු පාට. දැන් ඒ කියන්නේ මේ විදියට ඒ සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට අපි මේක මේ අඳින බ්‍රෂ් එක මේ ආර්ට් බෝඩ් එකේ ආර්ට් බෝඩ් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්නේ නෝමල් කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් අපිට මෙන්න මේ තියෙන ඔප්ෂන්ස් වලින් ඒක වෙනස් කරන්න පුළුවන්. ඕවර්ලේ දුන්නොත් ඒක පේන්නේ. හරිද? මොකද අපි අරන් තියෙන කලර් එකයි මේකේ තියෙන එකයි සුදු පාටයි කහ පාටයි ඕවර්ලේ කරාම ඒ දෙක පේන්න තියලා යනවා. ඊට පස්සේ අපි ඒක කලර් වගේක් දුන්නොත් ඒත් එහෙම. ඒ කියන්නේ එතන sorry luminosity ගියොත් yes luminosity ගියොත් ඒක black and white වෙලා වගේ තමයි පේන්නේ. ඒක එච්චර හිතන්න ඕනේ. ඔයාලා ඒව නිකන් try කරලා බලන්න මොකද්ද මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ අපිට වෙලා නැති නිසා මම ඉක්මනට යනවා ටික. ඊළඟට opacity කියන්නේ just මේක කොච්චර පේනවද කියන එක තමයි. ඒකේ literal meaning එක තමයි එතන තියෙන. ඒකත් ඔයාට ඔයාට ඒක change කරන්න පුළුවන්. just opacity කියන එක left click කරගෙන you can slide left or right ඊට පස්සේ මේ විදිහට වෙනස් වෙනවා. ඊළඟට opacity එක අඩු කරාම මෙහෙම අඩුවට පේන්නේ. දැන් මම අරන් තියෙන කලර් එකේ අවුලක් තියෙනවා. කලර් එක වෙනස් කරන්න නැති නිසා මම ආපු කලර් එකෙන් මෙහෙම තියන් දුන්නා. and flow එක කියන්නේත් ඒ වගේම දෙයක් කියලා හිතාගමු. නැත්නම් ඒකත් කියලා දෙන්න ගියාම සෑහෙන ලක් යනවා. flow එක කියන්නේත් ඒ වගේම දෙයක් කියලා හිතන්න. opacity එකයි flow එකයි කියන්නේ එක ළඟින් යනවා. හැබැයි එකකින් වෙන්නේ දෙකක්. ඒක වෙනම කතාවක්. just ඒ දෙකම එක වගේ කියලා හිතා ගන්න. ඔයාට ඒ දෙකෙන්ම වෙන්නේ එක විදියටම ලයිට් එක opacity එක නැත්නම් අපිට කොච්චර මේක පේනවද කියන එක සහ පේන විදිය වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඒ දේවල් ඕගොල්ලෝ try කරලා බලන්න මොකද්ද flow එක අඩුවම කරාමත් opacity එක වැඩි නම් පේනවා. හැබැයි opacity අඩු කරාට flow එක කොච්චර වුණත් පේන්නේ නැහැ. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලෝ ඒවා try කරලා බලන්න. and smoothing. එතකොට smoothing කියන්නේ ඒකත් ඕනේ. ඒකත් තව අනවශ්‍ය දෙයක් මේ වෙලාවේ. ඒකත් පාවිච්චි වෙන්නේ නැති දෙයක්. ඒ නිසා අපි ඒකත් අයින්ලා මේ ටික ඔක්කොම ඒ විදිහටම තමයි මෙතනින් එහාට තියෙන මේ ටික විතරයි ඕන වෙන්නේ මුලට. හරිද? believe me මේ ටික විතරයි ඕන වෙන්නේ. අනවශ්‍ය දේවල් ටිකක් කියලා නිකන් ඕගොල්ලෝ මේවා අමතකත් වෙන එක වෙන නිසා මේ ටික මුකුත් එපා. ඒවත් අමතක කරන්න. හරිද? ඊට පස්සේ අපිට තව ටෙක්ස්ට් මේ තියෙන T අකුර ඔයගොල්ලෝ දන්න ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නේ නැති ඔයගොල්ලෝ assignments හදාන රිසර්චස් කරනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක දන්නවා. එතකොට horizontal type tool එක ඊළඟ vertical type tool එක vertical type mask tool එක හැමෝම තියෙනවා. මේ දෙකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. යට එකත් මේකත් පාවිච්චි වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට අපි. එතකොට අපිට මෙතන උඩ තියෙන ටික ගැන මම කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ word එකේ දන්නවා. මෙතන තියෙන font එක මේක තියෙන එකේ blend mode එකයි blend mode එක නේ sorry ඒ thickness එක කොච්චරද කියන එක තමයි මෙතන බලන්නේ. මෙතන කොච්චර size එකකින්ද ඒක වෙන්නේ. ඊට පස්සේ මෙතන ඒක අර blend මෙතන තමයි blend mode එක වගේ මෙතන කියන්නේ ඒක ඇත්තට blend mode එක නේ. ඒකේ කියන මතක් වෙන්නේ නැහැ මට ඒක කියනවා. කොහොමද sharp crisp whatever ඒ විදිහට අපි වෙනස් කරන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. ඊළඟ paragraph එක left align කරනවද center align කරනවද right align කරනවද ඒ ටික. ඊළඟ text එකේ color එක ඒ ටික. ඊළඟ මෙතන තියෙනවා characters. හරිද? sorry ඒකට කියන්නේ text settings typo settings එකක් ඒකට කියන්නේ. මේක මෙතන තියෙන එකට කියන්නේ. අපි ඒකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා අර අතන තිබ්බ ටිකම තව ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් මෙතන පෙන්නනවා. මේ ටිකම තමයි මම හිතන්නේ Word එකේ උඩට මේ ටික ඔක්කොම උඩට දාලා තියෙනවා. මේක පොඩ්ඩක් ඊටට වෙනස් කරලා අර මේකනේ ඔක්කොම එක තැනකට පොඩි කොටයකට හිර කරලා තියෙන්නේ. අපිට ඕන නම් විතරක් ඒක ඕපන් කරලා ඒකෙන් ටික් කරගන්න පුළුවන්. එතන තියෙනවා Gotham. ඊට පස්සේ මේ දැන් අපි දාලා තියෙන ෆොන්ට් එක. ඊට පස්සේ මේ ටික ඉතින් ඔයගොල්ලන්ට කියන්න යන්නේ නැහැ මම. ඊළඟ පැරග්‍රාෆ් එකත් මේ විදිහට align කරන්න, මේ දේවල් ටික කරන්න නැගි. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒ කියන්නේ personally මම Word එක use කරන්නෙම නැහැ. කරන්නේම නෑ මොකද මම
එක්කෝ ඉලස්ට්‍රේටර් වලින් කරන්නේ ගොඩක් වෙලාවට ඉලස්ට්‍රේටර් වලින් කරන්නේ මොකද ඒවයි මේ තියෙන ටූල්ස් අර පාවිච්චි කරන සෑහෙන්න කන්වීනියන්ට් අරකට වඩා මට ඒ නිසා මේ ඔයගොල්ලන්ට සමහර වෙලාවට ටික කාලයක් යද්දි හිතෙන්නත් පුළුවන් මම කියන්නේ ජස්ට් මගේ අයිඩියා එක ඊට පස්සේ ටෙක්ස්ට් ටූල් එක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න නිසා ඊට පස්සේ යට තියෙනවා රෙක්ටැන්ගල් ටූල් එක ඒකත් එහෙම තමයි ඒකටත් ආවට පස්සේ උඩ පෙන්නනවා රෙක්ටැන්ගල් ටූල් එක ෂේප් and path and pixels කියලා තව ඔප්ෂන්ස් එකක් තියෙනවා මේකේ path එක කියන්නේ නෑ අපි ඒකත් අමතක කරලා just shapes නේ අපිට ඕන ගොඩක් වෙලාවට shape එකෙන් යම් ඊළඟට මෙතන පෙන්නන fill and stroke කියලා fill එක කියන්නේ මොකද්ද fill එක කියන්නේ පිරෙනවා කියන එක හරිද fill එක කියන්නේ අපි මේ rectangle එක ඇන්දම ඇතුලේ කාලය එක මොකද්ද කියන එක තමයි මෙතන කියන්නේ ඊළඟට ස්ට්‍රෝක් එක මෙතන පෙන්නනවා ස්ට්‍රෝක් එක කියන්නේ එළියේ එන ධාරය ධාරය කියන්නේ නැත්නම් අපි කියන්නේ සිංහලෙන් මට වචන මතක් වෙන්නේ නැහැ ස්ට්‍රෝක් එක. ඒතර ඒක මෙතන තියෙනවා මේ විදිහට එන ඔප්ෂන්ස් ටික. මෙතන තියෙන්නේ මේක just line එකක්. හරිද? නිකන් just line එකක් 3 color 3 pixels වෙන්න. අපිට 3 pixels එක ලොකු කරන්න පුළුවන්. එතකොට මේක ලොකු වෙනවා එකේ තියෙන ස්ට්‍රෝක් එක. ඊළඟට අපිට ඒකේ color එක වෙනස් කරන්න හැකියි මේ විදිහට. ඊළඟට මෙතන මේ තියෙන ඔප්ෂන්ස් ටිකත් මෙතන gradient එකක් තියෙන්නේ මෙතන mesh එකක් තියෙන්නේ ඒ ටික ඕනේ මෙතනින් අපිට color pick කරන්න පුළුවන් අපේ gradient එකේ stroke එක වෙනම pick කරන්න පුළුවන් අපිට ඒකේ fill එක වෙනම pick කරන්න පුළුවන් ඊළඟට අපේ stroke එකේ options තියෙන stroke එකේ option එක කඩ ඉරිද තියෙන්න ඕනේ ඒකත් අර තිත්තිරිද ඕන කඩ ඉරිද ඊළඟට ඒකෙත් align එක කොහොමද middle align වෙලා දෙන්නේ ඊළඟට caps curve caps දෙන්නේ එහෙම නැද්ද නැත්නම් ඉන ඇතුළට stroke එක යනවද නැත්නම් ඒ ලයින් එකෙන් එළියටද ස්ට්‍රෝක් එක එන්නේ ඔය ටික තමයි උතන තියෙන්නේ මම ඒව ගැනත් ලොකුවට ඉන් ඩීටේල් කතා කරන්න යන්නේ නැහැ ඊට පස්සේ මෙතන දැන් මෙතන පෙන්වනවා අපිට අපේ මොකද්ද රෙක්ටැන්ගල් එකේ සයිස් එක width එක height එක පෙන්වනවා මෙතන 649 pixels and 418 pixels කියලා පෙන්වනවා ඊළඟට අපිට මෙතන තියෙන්නේ මේකත් වැඩක් නැහැ මෙතන තියෙනවා alignment අපි ගන්න විදිය ගැන ඊළඟට මෙතන තියෙන layers wise එක හදන හැටි ඊට පස්සේ මෙතන තියෙන්නේ path options මේ මුකුත් වැඩක් නැහැ ඒ කියන්නේ මේ ටිකම ඕන වෙන්නේ නැහැ just අපිට මෙතෙන් මේ ටිකත් ඕන වෙන්නේ නැහැ just එනත් මම ඔයගොල්ලෝ නිකන් පොඩි දේවල් නිසා ඒ ටිකත් කිව්වා ඔයගොල්ලන්ට ආපහු තව දෙයක් පේන්නේ නැති මෙතන අපි rectangle tool එක select කරාට පස්සේ මෙන්න මේ පැත්තේ එනවා ප්‍රොපර්ටිස් කියලා මේ ටිකක් පේනවා මම ඒ ටික ගැන පස්සේ කතා කරන්නම් ඔයගොල්ලෝ ටික ඒක නිකන් නෝට් කරගන්න මේ පැත්තෙත් පෙන්නනවා මේක කියන එක. එතකොට දැන් අපි හරි tools 1යි 2යි 3යි 4යි 5යි ඊළඟට ඕනනම් මෙතන color picker එක තියෙන්නේ මෙතන කියන eyedropper tool හරිද color picker කියන eyedropper ඒ අපිට ඕනනම් මේක ක්ලික් කරලා ඕන තැනක color එක pick කරන්න පුළුවන්. ඔන්න ඒතර ඒකත් හරි. ඊළඟට crop tool එක මේ තියෙන්නේ. ඒ කියන්නේ ඕන විදිහට වට ඒක ක්ලික් කරලා ඊට පස්සේ මෙතන ratio එක දීලා වට ඔටෝම crop කරගන්න පුළුවන් එක තමයි එතන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙතන ratio එක දැන් අපිට 1 by 1 ද එහෙම දීලා වට පුළුවන් මෙතන crop කරගන්න මේක. ඊට පස්සේ මේ තියෙන්නේ magic wand එක ඒකත් පස්සේ කතා කරමු. මේ selection tools එකක් මේ තියෙන්නේ. මේ තුනම එහෙමයි. ඒ ටික ගැන පස්සේ කතා කරමු. ඊළඟට gradient tool එක මේ තියෙන්නේ. ඒ ටිකත් ඕනේ නැහැ. pen tool එකක් තියෙනවා. brush tool එක කතා කරා. මේ තියෙන්නේත් direct selection tool එක. ඒකත් ඒකත් ඕන වෙන්නේ pen එකත් එක්කමයි. ඒ නිසා ඒ ටිකත් ඒ කියන්නේ පස්සෙම කාලේ ඕන වෙන දෙයක්. අපි ක්ලාස් එක ගත්තත් අන්තිමටම ගන්නන දේවල් ඒවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔප්ෂන්ස් ඒ ටූල් බාර් එක එඩිට් කරන ඔප්ෂන්ස් ඊට පස්සේ ඒ ටික එතන තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන නම් මේ ටික එඩිට් ටූල් බාර් දීලා මේකේ මේවා වෙනස් කරන්න පුළුවන්. මේක වෙනුවට වෙන එකක් දාන්න වෙන එකක් කියන්නේ මෙයාගෙම වෙන ඔප්ෂන් එකක් මෙතනින් තියන්න. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊළඟට අපි යමු යටට. මේ මම කියන දේවල් මම ටිකක් වේගෙන් කිව්වා ඒ ටික. මොකද ඒ ටික තේරුමක් නැහැ. මොකද මම පෝස්ට් එකක් හදන නිසා ඕගොල්ලන්ට ඒකෙම බලා ගන්න පුළුවන් ඔය එකක් හිතිච්ච නිසා මම ටිකක් ඉක්මනට ගියා ඒ ටික.
මොනවා හරි තියෙනම් නිකන් තියෙන ඔයාලගේ මෙසේජස් දාන්න පුළුවන් ඔයාලගේ chat එකට දාන්න පුළුවන් ඒකට දාන්න මට මෙතන තේරුනේ නැහැ කියලා කියන්න කිසිම ඉෂුව එකක් නැහැ. මොකද දැනුත් 8ක් වෙලා අපි full equipment යන්න ඕන. තව පැයක් තියෙනවා ඒ වුණාට අපි equipment යන් ඒ වුණාට. හරි. දැන් යට තියෙන්නේ මෙතන තියෙනවා colors right මෙතන තියෙන search කරන්න පුළුවන් අපිට colors හරිද? ඒ කියන්නේ මේ මෙතන තියෙන double arrow එක click කරාට පස්සේ switch foreground and background colors කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා එතන පොඩියට පෙන්නනවා. ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට black and ඒ කියන්නේ දැන් අපි දීලා තියෙන colors දෙක switch කරගන්න. ඒ කියන්නේ main color එක දැන් තියෙන්නේ black ඊළඟට තියෙන්නේ yellow එක. හරිද? yes. එතකොට ඕකේ. හරි. දැන් එතකොට අපි කලර්ස් හරිද? දැන් ඒතර කලර්ස් වල දැන් අපි සිලෙක්ට් කරලා තියෙන්නේ yellow එකනේ. ඔයගොල්ලෝ එකක් පේන්නේ නැති මෙතනින් පොඩ්ඩක් පේන්න. මෙතන පෙන්නන්නේ අපි දැන් rectangle එකක් දාපු නිසා ඒක පෙන්නන්නේ මෙතන නා. rectangle එක දැන් අයින් කරමුකෝ. just select කරලා delete එපුවම හරි. හරිද? මේ පැත්ත මුකුත් හිතන්න එපා. මොකද්ද මේ උනේ? මුකුත් හිතන්න එපා. ඒ මොකක් හරි එකක් එතන වුණා කියලා හිතා ගන්න. ඒ ඇති. ඒකද හදිස්සිනේ. හරි. දැන් අපි යනවා කලර්ස් වලට. foreground color එක තියෙන yellow නේ. ඒ කියන්නේ උඩට තියෙන color එක. එතකොට අපිට ඒකත් මේකට change කරගන්න. ඒක change කරලා okay දෙන්න තියෙන්නේ. and ඊළඟට ඔයගොල්ලන්ට shortcut එක තියෙන X වලින් පුළුවන් ඔයගොල්ලන්ට colors change කරගන්න. එතකොට ඔයාට ආපහු මේකත් change කරගන්න හැකි මෙහෙම. ඊළඟට තව තියෙන කෙලින්ම black and white වලට දැන් අපි තියෙන black and yellow නේ. අපි ඕන colors දෙයක් ඕන මේක black නැතුව මෙතෙන්ට red තියලා මේ වගේ color එකක් තියලා අපිට කෙලින්ම black and white වලට switch වෙන්න පුළුවන් D ඔබලා. එතකොට ඔයාලට පුළුවන් ටක් ගාලා D වලට ගිහිල්ලා black and white වල select කරලා ඊළඟට ආපහු X වලින් change වෙන්න පුළුවන් switch කරන්න පුළුවන් colors. ඊළඟට යට තියෙන ටිකත් ඕනේ නැහැ මේ වෙලාවේ. colors switch කරන දේවල් ඒ ටික කොහොම තමයි. දැන් ඊළඟට ආපහු move tool එකට move tool එකේ shortcut එක තමයි V. ඊළඟ brush tool එකේ shortcut එක තමයි B. letter B for bat. V for van. V for van ගන්න move tool එකට. B for bat ගන්නේ brush tool එකට. හරි ඊළඟට අපි move tool එකට ආවට පස්සේ දැන් අපිට පෙන්නනවා just මුකුත් කරලා නැහැ move tool එක select කරලා move tool එකේ ඉන්නේ අන්න ඒ වෙලාවට අපි මෙන්න මේ පැත්තට එනවා දැන් මෙතන පෙන්නනවා layers කියලා එකක් මේ layers කියන එක අපිට දැන් background කියලා එකක් පෙන්නනවා අපි ඔයාලට මතකද දැන් අපි project එක create කරන වෙලාවේදී අපි select කරා background color එක මොකක්ද background color එක black white මොකක්ද එහෙම select කරන්න තිබිලා ඒක white select කරා කියලා ඔයාලට මතකද දන්නේ අපි white select කරලා තමයි තියෙන්නේ. දැන් එතන මේක තමයි background එක අපිට දීලා තියෙන්නේ. ඒක මෙන්න මෙතන තියෙන lock එකක් දාලා තියෙනවා. අපිට lock එක එහෙම click කරාම unlock කරන්න පුළුවන්. එහෙම වුණාම මේක just layer 0 කියලා rename වෙනවා. එතකොට ඒක දැන් මෙහෙම තියෙදි මෙතන options මුකුත් අපිට වැඩ කරන්න නැහැ. just background එක විතර තියෙන. හැබැයි මේක අයින් කරපු මේක lock එක click කරලා unlock කරපු ගමන්ම මේ ටික ඔක්කොම open වෙනවා. ඒ කියන්නේ මේක just another layer එකක් විදියට recognition එක. හරිද? ඒ අපිට control Z ඔබලා undo කරන්න පුළුවන් දේවල් ඒවත් සාමාන්‍යයෙන් ඔකට දාන දේවල්ම තමයි ඒකේ තියෙන්නේ එතකොට අපි හදපු project එකේ properties මම මෙතන channels and paths ගැන කියන්න යන්නෙත් නැහැ ඒවත් අනවශ්‍ය දේවල් මෙතන layers වලත් මෙතන තව ටිකක් තියෙනවා මෙතන පොඩි දේවල් ටිකක් තියෙනවා ඒ ටික මම වැඩ කරගෙන යද්දී ඔයගොල්ලන්ට කියන්න මෙතන උඩ තියෙනවා properties එතකොට අපි select කරලා තියෙන layer එක දැන් අපි background එක select කරලා තියෙන්නේ ඒකේ color mode එක මොනවද ඔය ටික තමයි එතන පෙන්නන්නේ අපිට දැන් අපිට පෙන්නන්නේ canvas එක මෙන්න මේ ගානට තියෙනවා අපිට මෙතන ratio එක stick කරලා තියන්න පුළුවන් එතකොට මේ කියන්නේ අපි දැන් මේක මේ ගානට ලොකු කරන්න නැහැ අපිට ඒ කියන්නේ දැන් මේ ratio එකෙන්ම අපිට ලොකු කරගන්න පුළුවන් නැත්නම් මේක වෙනස් කරන්න පුළුවන් දැන් මෙතන මම ඒ කියන්නේ මේක මෙතන නිකන් අර link කරනවා කියලා මෙතන මේ තියෙන link icon එක අපි මේක link කරන්න නැතුව තිබ්බොත් මට මේකේ width එක වෙනස් කරන්න පුළුවන් මට ඕන විදියට මේක
ලින්ක් කරලා නම් මේක වෙනස් කරන ඉදිරියට එකත් වෙනස් වෙනවා. ඒක තමයි just basic idea එක. ඊට පස්සේ අර කලින් අපි කියපු එතන අපේ කැන්වස් එකේ කැන්වස් එකේ තියෙන විදිය පෝර්ට්‍රේට් or ලෑන්ඩ්ස්කේප් කියන එක මෙතනින් පෙන්වනවා. අපිට ඕන නම් මේක දැන් පෝර්ට්‍රේට් එක ලෑන්ඩ්ස්කේප් කරන්නත් ආයේ මෙතෙන්ට ආවට පස්සේ ඊට පස්සේ මෝඩ් එක පෙන්වන RGB ඔයගොල්ලෝ මම කිව්වා මෙතනදී වෙනස් කරන්න පුළුවන් RGB CMYK මේක වෙනස් කරන්න පුළුවන් just scroll කරලා එහාට මෙහාට කරන්න පුළුවන් ඊළඟට 8 bits channel එකක් 8 bits channel තියෙන්නේ ඊළඟට ඒක මෙතනත් අපිට fill එකත් black white මාරු කරන්න පුළුවන් අපිට ඕන ඊළඟට rulers and guides ඒ ටික තියෙන අපිට අර ඔයගොල්ලෝ මතක ඇති මෙතනින් අපි ruler එකක් මේ මෙතනින් පෙන්නනවා කියලා විතරයි මම කිව්වේ ruler එක ගන්න විදිහ කිව්වේ නෑ ruler එක just ගන්නෙ දැන් මම පෙන්නපු නිසා පෙන්න කරපු නිසා කියන්නේ just මෙතන ක්ලික් කරලා පල්ලෙහාට drag කරාම ඔයගොල්ලෝ rulers ගන්න හැකි පල්ලෙහාට එතකොට හැමෝම තියලා ඒවම ඒ කියන්නේ වගේ ඒ කියන්නේ output එකට පෙන්නන්නේ නැහැ ඔයාට විතරයි ඒක පේන්නේ ඒවත් just undo කරන්න හැකි වට ඕන ඊළඟට අපිට guides දාන්න හැකි මේ විදිහට අපේ sorry guides නෙවෙයි grids දාන්න හැකි අපිට ඕන නම් අපේ canvas එකට ඒකත් ඔයාලට ඕන නම් වෙනස් කරගන්න හැකි මෙතන just mesh එකක් වගේ වෙන විදිහට හදාගන්න හැකි දේවල් ඕනේ නැහැ මේ වෙලාවේ අපි just ruler එක rulers වලට මෙතන ඊළඟට ආපහු මම ඔයාලට කිව්වා අර වෙලාව image size එක වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් මේ තියෙන අපේ background එක select කරලා අපිට මෙතන image size එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැදුවේ 1080 and 1350 කියලානේ. ඒතර අපිට ඕන නම් ඒක වෙනස් කරන්න හැකි. මෙහෙම ගිහලා image size ගිහලා දැන් මෙතන අපේ inches වලින් pixels වලින් දැන් දාන්න පුළුවන්. මෙතන අපිට පේන image size එක. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයගොල්ලන්ට export කරන්න කලින් කොච්චර මේකේ size එකක් තියෙද කියලා දැනගන්න වගේ sorry okay image size එක කොච්චර මෙතන megabytes 4.17 කියලා පෙන්නනවා ඊළඟට මෙතන තියෙන ටික ඉතින් ඔයගොල්ලෝ කලින් කියපු දේවල්මයි ඒ ටික මෙතන පෙන්නනවා ආපහු ඒ image size ලා අපෝ crop කරන්න පුළුවන් trim rotate ඒව ඕනේ rotate can rotate කරන්න trim කරනවා කියන එක ඕනේ just quick actions ටිකක් මෙතන තියෙනවා මෙතන මේක අපිට scroll කරලා පල්ලෙහාට යන්න පුළුවන් ඒ ටික දැනගන්න තමයි එනට adjustments කියලා එකක් තියෙනවා එනට libraries කියලා එකක් තියෙනවා ඒව මොනවද කියලා දැනගන්න ඕන නැහැ මොකද මම වුණත් මේ adjustments use කරනවා මේත් මෙතනින් use කරන්නේ නැහැ ඒක වෙන use කරන වෙන විදි තියෙනවා ඒව use කරන්නේ නැහැ අපි ගොඩක් වෙලාවට අර දන්නේ නැහැ මොකද කියලා අපිට එහෙම උමනාවක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට use කරන්න මෙතනත් layers වල වෙන මේ උඩ කැල්ල කියලා දෙන්න තියෙනවා මට ඊළඟ මෙතනත් අපිට තව පෙන්වන options එකක් මේ ටික ගැනත් හිතන්න ඕන නැහැ මෙතන මම අර කලින් කිව්වා මෙතන brush settings පෙන්වනවා මෙතනින් ඒ ටිකත් අර කලින් ඒ කියන්නේ මේ ටික මේ පැත්තම ඕන වෙන්නේ නැහැ මම අර කලින් කිව්ව ටික මතක ගන්නවා හරිද ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒව කරද්දි තේරෙනවා ඒව මේ පැත්තෙනුත් open වෙනවා කියලා හරිද මම අර ඒලත් කිව්වේ මොකක් හරි tool එක select කරාට පස්සේ ඒක අපි මේ පැත්තෙන් කරන දැන් මේකේ අපි මේ layer එකනේ select කරලා තියෙන්නේ අපි brush settings වලට ගිහලා මෙහෙම කරා මේකට ගියාම ගමන් මේ පැත්තෙන් මේක open වෙනවා right ඒ වගේ ඒක නිසා මේ පැත්තෙන්ම වැඩ ටික කරගෙන යන්න පුළුවන් එතකොට මේ පැත්තෙනුත් මොකක් හරි එකක් pop up වෙලා open වෙනවා නම් ඔයා බලනවා මේ පැත්තෙනුත් මේක open වෙනවා හරිද මේ මම කියන දේවල් වලින් ඔක්කොම ඔලුවට ගන්න යන්න එපා just මේ tools ටිකක් ගැන මම කියලා දුන්නා ඊට open කරද්දි හදන්න ඕන size එකයි දැන් ඔයගොල්ලෝ ඒ ටික තේරුණා කියලා මම හිතනවා ඒ කියන්නේ අපි කොහොමද size එක ගැන හිතන්න ඕන මම මුලින් ඉඳලම කියලා දුන්නේ මොකද්ද හිතන්න ඕන post එකක් හදන්න creativity කැලේ ඉඳලා ඇවිල්ලා දැන් අපි post එකක් හදලා දැන් tools ටික ගැන කියලා දෙන්නේ මේ tools ටික මේ කියලා දෙන මුකුත් මතක නැතත් කමන්නේ මම post එක හදද්දී ඔයගොල්ලන්ට තේරෙයි තාම okay දැන් අපි යමු අපිට කරන්න ඕන වැඩේ හරි දැන් තව වෙලා ගන්න නෑ මම මෙතන suggest වගේක් තියෙනවා sorry මම අල switch and search වලට මාරු වුණා මම හිතන්නේ sorry පොඩි correction එකක් කරන්න ඒක මම හිතන්නේ switch key මේක switch කරන එක මෙතන suggest තියෙන්නේ ඊළඟට gradients patterns කියලා තියෙනවා ඔය මුකුත් හිතන්න ඕන නැහැ අපෝ මෙන්න මෙතනදී තමයි ඊළඟට අපෝ කතා කරන්න තියෙන දේවල් ටික layers and stuff ටිකක් ගැන තියෙනවා එතන තමයි ලොකු වැඩක් තියෙන්නේ අපෝ filter එක ගැන පොඩ්ඩක් කතා කරනවාද ඊළඟට වැඩේ අපිට fully just ඔයගොල්ලෝ මම මේ කියපු ටිකෙන් ඔයාලට මේ අර හරි සරල post එකක් හදාගන්න පුළුවන් හරිද මම මේ කියලා දීපු දේවල් ටික ඔයාලට ෆොටෝ එකක් කියන්නේ
ෆොටෝ එකක් දා එළිය ඒ කියන්නේ ෆොටෝ එකක් ඉම්පෝර්ට් කරගන්න හැටි මම කියලා දෙනවා. ඒක කියලා දුන්නාට පස්සේ ඔයාලා Canva එකෙන් දැන් හදන පෝස්ටර් එකක් හරි සරලව මෙතනින් හදාගන්න පුළුවන්. තව මෙන්න මෙතන පොඩි ඔප්ෂන්ස් ටිකක් කියලා දෙනවා. ඒ ටික කියලා දුන්නා. තව ටිකක් ලස්සන වැඩේ කරන්න පුළුවන් කියන එක තමයි මට හිතෙන්නේ. හරි වැඩේ කරගෙන යන්න. දැන් අපිට කිව්වේ මොකක් හරි බෙවරේජ් කම්පැනි එකක් කියලා හිතලා අපිට බෙවරේජ් සෝරි මගේ අපිට බෙවරේජ් කම්පැනි එකකින් අපිට කියනවා ඒගොල්ලන්ට මේ විදිහට පෝස්ට් එකක් හදලා දෙන්න සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න. එහෙනම් අපිට දීපු ටාස්ක් එක මම දැන් ඕගොල්ලන්ට right. Yes. හරි. දැන් අපිට ඕන අපිට මොකක්ද කිව්වේ? අපි හදාගන්න ඕන දේවල් තමයි එක අපි පෝස්ට් එක හදන්න අපි තියාගන්න ඕන දේවල් ටික තමයි එක අපිට කෑන් එකක් එක්ක මොකක් හරි බ්‍රෑන්ඩ් එකක කෑන් එකක් ඕන. කොකාකෝලා බ්‍රෑන්ඩ් එක නම් ඒකේ බ්‍රෑන්ඩ් එකේ කෑන් එකක් ඕන අපිට. අපි දැන් ඒතර අපි අර කලින් එදා මම එදා නෙවෙයි අද මුලින්ම කියපු ප්‍රොසීජර් එකට ගියොත් අපිට දැන් ඔන්න කියලා තියෙන දැන් අපි ක්‍රියේටිවිටි එක දැන් අපිට හදාගන්න අපි දැන් මොකක් කරයක් හිතන්න ඕන. දැන් අපි දන්න දේවල් වලින් හිතන්න. කියන්නේ අපි අර රිවර්ස් නැපියාවේ අපි දන්න දේවල් දැන් අපිට කිව්වම කොකාකෝලා කෑන්ස් වලින් හදපු පෝස්ටර්ස් ඕන තරම් තියෙනවා. අපි හැම එකක් බලමු කියලා. අපි නිකන් හොයමු Coca-Cola drink posters වගේ බලමු. yes අපි ඒකේ තවත් යම් social media poster right දැන් මෙහෙම තියෙනවා හරිද අපි ඊට දැන් දැන් ඔන්න දැන් මොකද්ද මේ කරන්නේ අපි ඉන්ස්පිරේෂන්ස් ටිකක් ගන්න වෙන කට්ටිය කරපු පෝස්ට් ටිකක් දිහා බලලා හරි මේ විදිහට හදන්න පුළුවන් මේ විදිහට හදන්න පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙමත් පුළුවන් කියලා අපි දැන් ඔළුවට ගන්නවා හරි ඕකේ දැන් අපි නිකන් හිතමු මෙන්න මේ එකක් අපි හදනවා කියලා හරි දැන් අපි යනවා ඊළඟට අපිට ඕන කරන එලිමන්ට්ස් ටික අපි අරගන්න දැන් මොකද අපිට පෝස්ට් එක හදද්දි මුලින්ම අපි දැන් කරේ ඉන්ස්පිරේෂන්ස් ටිකක් බලලා අපි අයිඩියා එකක් ගන්න ඕනේ. මොකද අපිට ඔළුවේ කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද දැන් මේ කොකාකෝලා පෝස්ට් එක හදන්නේ කියලා. හරි. කොකාකෝලා පෝස්ට් එක හදන්න අපි කොකාකෝලා පෝස්ටර්ස් වගේ නැත්තම් මොනවා හරි බෙවරේජස් වලින් හදපු පෝස්ටර්ස් ටිකක් බැලුවම හරි. ඔන්න දැන් මට ආවා මේක මෙහෙම හදන්න පුළුවන් මෙහෙම හදන්න පුළුවන් මෙහෙම හදන්න ඕන දැන් හරි ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. දැන් ඔයා ඒක දැකපු අයිඩියාස් ටික ඔක්කොම එකතු කරලා ඒක අපි දැන් ඉච්චර ලොකුවටම යන්නේ අපි දැන් ජස්ට් ඒ තියෙන අයිඩියා එකක්ම අපි කොපි කරන එකක් කරමු දැනට. මොකද ඒ වගේ එහෙම මං කිව්වේ ප්‍රැක්ටිස් කරලා දැන් අපි සමහරවිට පේපර් එකක් කරද්දි උත්තරේ බලාගෙනම හරි කමන්නේ කරන්න කියලා කියනනේ සමහරවිට. ඒ කියන්නේ විවරණ බලාගෙනම හරි කමන්නේ පේපර් එක කරන්න. එහෙම කරලා ප්‍රැක්ටිස් වුණාම ඔයාලට පුළුවන් පේපර් එක තනියෙන් කරන්න. මම කියන්නේ අපිට ඒ වගේ තමයි මෙතන හදපු එකක් බලාගෙනම හරි හදන්න. එහෙම වුණාම ඔයාලට පුළුවන්. ඒ වගේ තමයි මෙතන. අපි දැන් හරි දැන් අපි ඒ වැඩේ කරගද ඉමේජිනේෂන් එකක් තියෙනවා ඔළුවේ තියෙනවා මේ වගේ පෝස්ට් එකක් අර දැන් අර කලින් පෙන්න පෝස්ට් එකක් හදන්න පුළුවන් අපිට හරිද ඒතොර කෑන් එකක් මෙහෙම තියෙනවා ඊළඟට ඒකේ අර කෝල්ඩ් සීතල දුම කියන්නේ අර ඒක යනවා ඊට පස්සේ ඩියුස් ටිකක් තියෙනවා ඊට පස්සේ ඒක නිකන් උඩ පාවෙනවා එකක් තියන්න පුළුවන් ඒක ෂැඩෝ එකක් වැටෙනවා ඕන්න අපිට පුළුවන් පොඩ අර වෝටර් ස්ප්ලෑෂ් එකක් වදිනවා එකක් කරන්න නැත්නම් අයිස් කර ටිකක් වදිනවා එකක් කරන්න අපි ඒ වගේ එකක් වැඩිපුර කරමු ඒ වගේ අයිඩියා එකක් දැන් ඔළුවේ තියාගත්තා හරි දැන් අපිට ඕන දැන් අපි කල්පනා කරනවා හරි මුලින්ම කෑන් එක ඕන ඊළඟට වෝටර් ස්ප්ලෑෂ් මොනවා හරි එහෙම එකක් වෙන එකක් ඒ ටික ඕන ඊට පස්සේ ස්මෝක් එකක් ඕන ඊට පස්සේ ඩියුස් ටිකක් ඕන දැන් ওই ටික හොයාගන්නවා ඒ ටික හොයාගන්න නම් අපි එලිමෙන්ට්ස් ටික ලේසියෙන් ගන්න පුළුවන් තරකට යන්න ඕනේ එතකොට තමයි මෙන්න මේ සෝරි ස්ක්‍රීන් එක
මෙන්න මේ සයිට් එක හරිද මේ සයිට් එක ඇවිල්ලා ටිකක් දැන් ඔයගොල්ලෝ ෆ්‍රී පික් හරි ඒ වගේ යූස් කරලා තියෙනවා නම් ඊට වඩා මේක ටිකක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි වගේ ගතියක් තියෙනවා ඒක පාවිච්චි කරන්න ලේසි මේ එතකොට මොකද මම ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ෆ්‍රී පික් එකට යන්න නැතුව මේකට ආවේ මොකද ෆ්‍රී පික් එක ප්‍රීමියම් මගේ ගාව තියෙනවා එතකොට එකෙන් ගිහිල්ලා කරනකොට මේකෙන් ගන්න එක ලේසියි මොකද මේක මගේ ප්‍රීමියම් එකක් නැහැ සහ මේක ෆ්‍රී ගොඩක් හොඳ වෙක්ටර්ස් අපිට දෙනවා අපි දැන් මෙතන අපි සර්ච් කරනවා දැන් අපිට ඕන මොනවද කෑන් එක අපි හිතමු just Coca-Cola can කියලා අපි සර්ච් කරනවා Coca-Cola can vectors නෙවෙයි png එකක් අපිට දෙන්න අපිට මෙහෙම එකක්ම තියෙනවා මේ water splash එකක් තියෙන එක නම් හැබැයි එච්චර මොකද කියන්නේ රියලිස්ටික් මදි අපිට යස් කරන්න පුළන් ෆ්‍රී එකකට මට මෙන මේක නිකන් හොඳයි වගේ ගතියක් තියෙන හැබැයි එක හරිම කොමන් මෙන්න මේ වගේ ටිකක් අර ඔයගොල්ලෝ තේරෙන මේක ඇන්ගල්ස් මේක නිකන් කෙලින්ම just flat angle එකකින් කෙලින්ම ඉස්සරහා තියලා අරන් තියෙන එක නිකන් සරියා සිනමැටික් ගතිය මදි අපි පුළුවන් තරම් මෙන්න මේ වගේ ඇන්ගල් එකෙන් ගන්න පුළුවන් නම් නයිස් එක අපිට හැබැයි ෆ්‍රී පාවිච්චි කරන්න බෑ ඉතින් ඒක නිසා අපි මේකත් තියෙනවා බලමු දැන් මොකද රැපින් මේ වගේ එකක් කරන් රැප් කරන එකට යන්න නැහැ අපිට ඔච්චර ටයිම් එකක් නැහැ දැන් ඕල් රැපින් ගැන කියලා දෙන්න කරා අපි මේ වගේ එකක් අරගෙන අපි තැනට ඒක ඩවුන්ලෝඩ් කරගමු එකක් හරි දැන් අපි කෑන් එක හරි ඊට පස්සේ අපිට ඕන වෝටර් ස්ප්ලෑෂ් මම මේ කේක තියෙන නම හරියද වෝටර් ස්ප්ලෑෂ් yes මම හරි ඒකේ අපිට පෙන්නනවා අපිට ගන්න පුළුවන් මේ වගේ එකක් පොඩි රියලිස්ටික් එකද මේක එක නයිස් මම මේ මොනවද ඒක හරියන්නේ නැහැ වගේ මම මේවයි ප්‍රොජෙක්ට් එකේදී එලිමෙන්ට් තෝරද්දිරියක් ඉක්මනට තෝරනවා මොකද ටයිම් එක නිසා ඔයගොල්ලන්ට මට වඩා වෙලා වෙයි සමහරවිට එක්ස්පීරියන්ස් එකෙන් ඉන්නේ මේක මෙතෙන්ට මැච් වෙනවා කියන එක නැත්නම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කර දාලා බලන්න ඕන මේක මැච් වෙනවද හරි නෑ මේක මැච් වෙනවා එහෙම මේක ඔයාලා ඩවුන්ලෝඩ් කළාම තමයි බලන්න වෙන්නේ මම මේක අපිට මොකක් හරි කරලා ගන්න පුළුවන් ඒකත් තමයි රයිට් මම අද දැන් හදන පෝස්ට් එක ඔයගොල්ලන්ට ෂෙයා කරනවා ඔයගොල්ලන්ගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බලන කෙනෙක්ට මම එවනවා එතකොට එයාලගෙන් ඉල්ල ගන්න පුළුවන් ඔයාලට අතට මොකද්ද මම මේ කරලා තියෙන කියන එක බලන්න පුළුවන් ඊළඟට අයිස් කියුබ්ස් ටිකක් අපි ගමු අපිට ඒක තියෙන්නේ නෑ ස්මෝක් එකක් වුණා ice cubes png make a good this one මේක වඩා හොඳයි අපි මේක ගමු හරි ඒකත් හරි ඊළඟට අපිට ඕන පොඩි ස්මෝක් එකක් ස්මෝක් ක්ලවුඩ් yes එක තමයි ඉතින් අපි ස්මෝක් ක්ලවුඩ් කියන එක නෝ ඒක නෙවෙයි ස්මෝක් එකක් just අපි ස්මෝක් ඉෆෙක්ට් මේ වගේ එකක් අපිට යූස් කරන්න පුළුවන් කලර්ස් සජෙස්ට් කරලා අපි මෙන්න මේක sorry ඔයගොල්ලෝගේ හෙඩ්ෆෝන්ස් වලට හරි අමාරු ඇති මම සයින්ස් හරි කැස් වෙනවා මට sorry අපිට ඊළඟට ඩියුස් ටික උත් ඕන
dews කියන්නද dew drops okay sorry dew drops අපිට මේක use කරන්න පුළුවන් පින්නම් බලමු තව කොකට ඒක use කරන්න පුළුවන් හැබැයි නෑ අපිට මේකම තමයි use කරන්න වෙන්නේ right එකක් download කරමු දැන් අපිට ඕන can එක හරි smoke එක හරි ice cubes හරි water splash එක හරි dew drops එකත් හරි ඒ ටික හරි තව අපිට මොනවද ඕන background එකක් ඕන background එක අපි just flat background එකක් edit කරලා ගමු ඒතර ඔයගොල්ලන්ටත් ඒකෙන් තව ටිකක් කියන්න පුළුවන් හරි අපිට ඕන කරන ඔක්කොම elements ටික අපි download කරගෙන ඉවරයි දැන් යන් අපි අපේ වැඩේට දැන් අපි wait හරි දැන් අපි අරන් එනවා අපේ ආර්ට්බෝඩ් එකට අපි ඩවුන්ලෝඩ් කරපු එලිමෙන්ට්ස් ඔයාලට just drag and drop නුත් පුළුවන් එහෙම නැත්නම් මෙතන තියෙනවා ෆයිල් ගිහලා open කියලා එකක් හරිද open ගියාට පස්සේ මොකක්ද වෙන්නේ මම ඔයාලට මතකයි කලින් කිව්වා වෙනම tab එකක් විදියට මේකේ පෙන්වන එක තමයි වෙන්නේ හරිද ඒතර අපි ගිහලා මෙතනින් open කරලා ඒ png එක කරමක් කරොත් open කරොත් ඒක මේ පැත්තට වැටෙන එක වෙන්නේ හැබැයි අපිට ඒක ආපහු මේ පැත්තට ගන්න වෙන වටයක් යන්න ඕනේ මෙතන ඒක මොකද ඒක වැටෙන්නේ නැති වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට ඒක ආපහු අන්ලොක් කරලා ඒක කොපි කරලා මෙතන පේස්ට් කරලා එහෙම ලොකු මොකද්ද කියන්නේ අර ලොකු රවුමක් ගහලා තමයි එන්න වෙන්නේ අපි ඊට වඩා ලේසි just drag and drop කරන එක අපිට මුලින්ම ඕන can එකනේ අපි මුලින්ම can එක drag කරලා මෙහෙම just drag කරනවා එසර්ලයි එතකොට මේ විදිහට can එක drop වෙනවා ඔන්න එතකොට ඔයගොල්ලන්ට තව පේනවා මේ මෙතන tool එකක් open වෙලත් නැහැ හැබැයි මෙන්න මෙතන layer එකක් ඇවිල්ලා තියෙනවා layer එකක් ඇවිල්ලා තියෙනවා අපි download කරපු layer එකේ ඉදම rename වෙලා ඇවිල්ලා තියෙනවා මෙහෙම මේක පුරාටම වැටිලා මෙතන උඩ පෙන්නන මෙන්න මේ options ටිකක් තව මෙතන පෙන්නන මේකේ size එක එන size sorry මෙතන පෙන්නන්නේ size එක මෙතන පෙන්නන්නේ අපේ මේක තියෙන dimensions ටික කොතනද ඒ කියන්නේ x වල උඩ x අක්ෂය කොතනද තියෙනවා y අක්ෂය කොතනද තියෙනවා අපිට ඕන නම් මේකෙන් එහාට මෙහාට කරලා අපිට ඒක තියෙන තැන වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන්නේ warp tool එක. warp හරි warp whatever. ඒ tool එක ඒකට wrapping කියලා කියනවා. කොහොම හරි ඒ tool එක දෙන්නේ ඒක අපිට මේලා ඕන වෙන්නේ නැහැ. අපිට ඊළඟට මෙතන තියෙනවා cancel. ඒ කියන්නේ cancel transformation. ඒ කියන්නේ දැන් අපි drag and drop කරපු එක cancel කරලා ආපහු මෙයා මගේ තිබ folder එකටම යන එකක් කරන්න හැකි. නැත්තම් just මේ transformation එක okay කියලා කරන්නත් හැකි. අපි ඕන්න මේක තව ටිකක් මෙහෙම පොඩි කරලා මෙච්චර ලොකුට අපිට ඕනේ නැහැ නේ and අපි මේ විදියට මේක sorry ඕගොල්ලන්ට මට මේක size එක වෙනස් කරන විදිය ලොකුට කියලා දෙන්න බැරුණා දැන් මේකේ අපිට පේනවා object එකක් අපි ගෙනල්ලා දෑවට පස්සේ අපි drag and drop කරලා දෑවනේ මේ Coca-Cola can එක ඊළඟට පේනවා මේ කොන් 4න් and අනිත් පැත්තනොත් මේකේ 4 කැරි 3 4 5 6 7 8ක් yes 8ක් පෙන්නනවා මේ විදිහට align වෙන lines තියෙන ඒක මම දන්නේ නැහැ කියන නම මොකද්ද කියලා කොහොම හරි ඕගොල්ලන්ට පුළුවන් මේ ඕන තැනකින් මේක මෙහෙම ඇවිල්ලා මෙතන ඩබල් ඇරෝ එකක් එක්ක පොඩි අපිට එනවා පොඩි සිග්නල් එකක් වගේ දෙනවා මේක රීසයිස් කරන්න පුළුවන් ඔයාලට ඕන උඩට ඇදලා ලොක් කරන්න පුළුවන් නැත්නම් ඔයාලට පල්ලයට ඇදලා පොඩි කරන්න පුළුවන් මේක left click කරගෙන එහාට මෙහාට කරාම මේකේ size එක වෙනස් වෙනවා right ඒක ප්‍රශ්නයක් නෑනේ මං හිතන්නේ එතකොට මේක Photoshop වල තියෙනවා මේක ඒ කියන්නේ shift එක ඔබාගෙන මේක වෙනස් කරොත් මේක අපි අදින පැත්තට විතරයි දෙන්නේ control z ඔබලා undo කරන්න හැකි මම ඒක කලින් කිව්වා එහෙම නැත්තම් නිකම්ම කරද්දි ඒ කියන්නේ shift එක ඔබාගෙන නැතුව මේක transform කරද්දි මේක ratio එක තියෙන විදිහට transform වෙනවා හරිද දැන් මේක පොඩි කරා මේක දැන් හරි දැන් okay කරා right හරි ඔයගොල්ලන්ට මම හිතේ රෙකෝඩින් එක තියෙනවා ඇති මම ඒ නිසා මේක චුට්ටක් ස්පීඩ් කරනවා ඔයගොල්ලන්ට මොනවාරි මිස් වෙනවා රෙකෝඩින් එක බලන්න හරිද අපි මොකද 8:25 වෙලා දැන් අපි මේක මේ විදිහට දැන් කලින් අපි මෙහෙම ළඟට ආවට පස්සේ මේක මෙහෙම පෙන්නුවා ගියන් අපි මේ කෝනර්ස් වලට ගිහිල්ලා පොඩ්ඩක් එහාට ගියා මේක පෙන්නනවා කර්ව්ඩ් වෙච්ච arrows එකක් ඒකෙන් කියන්න අපිට මේක එතන right click කරගෙන මේ විදිහට just mouse එකෙන් විතර මේක rotate කරන්න පුළුවන් කියන එක. හරිද? අපි undo කරලා
shift එක ඔබාගෙන අපි ඒක rotate කරන්න ගියොත් මේක rotate වෙන්නේ අංශයක 15න් 15ට 15 30 45 90 ඔන්න ඔය විදිහට rotate වෙන්නේ හරිද අපි දැන් මේ විදිහ rotate කළාත් මේක තියමු අංශයක 15ක් වෙන්න අපි කොහොම තියමු ඔහම තියලා okay කරමු දැන් හරි දැන් ඔන්න අපේ can එක මෙන්න මෙහෙම තියෙනවා හරිද shift එක පොඩි කරනවද හරි දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන layer එකක් ඇවිල්ලා තියෙනවා අලුතෙන් background එක select කරාට පස්සේ අර විදිහට මේ ටික ඔක්කොම lock වෙලා තියෙන්නේ ඒක මේක ඇතුළේ lock වෙලා තියෙන්නේ ඒක background කියලා මේ තියෙන්නේ එතකොට ඒක නිකම්ම move tool එක ඉබුවට පස්සේ කියන්නේ layers click කරන්නේ නැතුව නිකම්ම ඉබුවට පස්සේ අපිට canvas එකේ තියෙන properties මෙතන පෙන්නනවා එහෙම නැත්නම් අපි layer එකට ගියාට පස්සේ layer එකේ තියෙන properties පෙන්නනවා මෙතන පෙන්නන embedded smart object කියලා පෙන්නනවා ඒක එච්චර හිතන්න එපා මොකක්ද ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කියන එක ටිකක් පස්සේ තියෙන දෙයක්. හැබැයි මම අදම කියලා දෙන්න බලන්න. අපි ටයිම් තිබ්බොත් ඉතින් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන පාර්ට් එකත් මම ඉවර කරලාම යන්න. right. දැන් මෙතන පෙන්නනවා අපිට layers වල මම කියන්නේ මේ channels and paths කියනවා අමතක කරන්න කියලා. right. channels and paths කියනවා එහෙම එකක් නැහැ කියලා හිතාගන්න. right. එතකොට අපිට පෙන්නනවා මෙතන kind කියලා එකක් පෙන්නනවා. ඒකෙන් අපිට select කරන්න පුළුවන් ඒක click කරාට පස්සේ name එකක්ද effect එකක්ද mode එකක්ද color එකක්ද smart object එකක්ද මෙහෙම select කරන්න පුළුවන්. අපිට ඔයත් ඔය තියෙන විදිහටම තියෙනවා. මේක හිතන්න ඕනේ. ඒක ඇත්තට අනවශ්‍ය අනවශ්‍ය තොරතුරක් කියලා කියන්නේ. අන්න ඒ වගේ එකක්. sorry. hello හරි okay all good හරි දැන් අපි ඒකේ kind මේක ගැන හිතන්න එපා මේකත් වැඩක් නෑ මේ ටිකත් වැඩක් නෑ හරිද මේ ටික කියන්නේ වැඩක් තියෙනවා obviously ඒක ඇත්තටම මේ අර කලින් මම අර උඩ ඒවා අතාරින්න කිව්වටත් වඩා මේ ඒව නම් ඇත්තටම වැඩක් නැති දේවල් තියෙනවා මේක නම් වැඩක් තියෙනවා මේවා හැබැයි මේ වෙලාවේ අපිට අනවශ්‍යයි අපිට ටයිම් නැති නිසා අර brush tool එකේදීත් ඔයගොල්ලෝ මතකද අපිට මෙතන color modes වෙනස් කරන්න පුළුවන් කමක් color modes නේ blend modes වෙනස් කරන්න පුළුවන් කමක් තිබ්බා ඒ වගේ තමයි මෙතනත් ඔයාගේ මේ layer එකට අදාළව ඔයාගේ blend mode එක normalද dissolved ඊට පස්සේ darkද හොම ඔයාලා නිකන් මේවා එහාට මෙහාට කරලා බලන්න එකින් එක වෙනස් වෙනවා හරිද ඒ කියන්නේ සුදු පාට background එකට අදාළව ඔයාගේ layer එක තියෙන විදිය වෙනස් වෙනවා yes ඒක අර අපි කලින් brush tool එක කියපු theory එකමයි හරිද මම හිතන්නේ ආපහු මම කියන්නම් ටිකක් වෙලා ගිය නිසා දැන් පැය දෙකක් පිට කිට්ටුයිනේ ඕගොල්ලන්ට මොනවා හරි කම්මැලි කමක් හරි මොනවා හරි තියෙනම් කියන්න group message එකක් දාන්න තාමත් chat එක dead මම දන්නේ නැහැ කියලා මොනවා හරි දාන්න ඕගොල්ලෝ මොනවා ප්‍රශ්නක් තියෙනවා කියන තේරුම් මම හිතනවා අනිවාර්යෙන් මම කියපු දේවල් ඕගොල්ලන්ට කැපලෙන තැන් ඇති හරිද අනිවාර්යෙන් තියෙනවාමයි මං දන්න මං මොකද මං දන්න මට එච්චරම සුපිරියර් පර්ෆෙක්ට්ලි කියලා දෙන්න මං හිතන්නේ මට පුළුවන් කියලා කොතන හරි මං කියපු දේවල් වල වැරදීමක් වෙන්න පුළුවන් මොකද මමත් පොඩ්ඩක් අද ටිකක් අසනීපෙන් ඉන්න නිසා මොනවා හරි වැරදෙන්න පුළුවන් මොනවා හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අපහු එක පොඩි රිමයින්ඩ් එකක් දුන්නේ මොකද මට ෂුවර් නෑ ඔයගොල්ලෝ ඉන්නවා ළමයි හැබැයි කාගෙන්වත් කිසිම රෙස්පොන්ස් එකක් නැති නිසා හරි මෙතන හිටියේ ඊළඟ මෙතනත් අර විදිහට opacity එක fill මේ ටික තියෙනවා fill එක කියන්නේ just එකත් එක වගේම තමයි fill එක වෙනස් කරාම මේ විදිහටම වෙන්නේ හැබැයි පොඩි වෙනසක් වෙනවා ඒක ඇත්තට මේ වෙලාවේ කියලා දෙන්න වෙලාව මදි මට අර කලිනුත් මම කිව්වේ දෙකක් ඒ දේවල් ඉච්චර ලොකුට හිතන්න එපා just මේ වගේ දෙකක් තියෙනවා opacity and fill තියෙනවා fill ඕගොල්ලොම වැඩ කරලා බලන්න fill එකෙන් මේක තමයි වෙන්නේ opacity එකෙන් මේක තමයි වෙනස වෙන්නේ කියලා ඕගොල්ලන්ටම වෙලාවක තේරෙයි මට පුළුවන් වුණොත් මම තවස් එක සෙෂන් එකක් කරන්නම් ඔයගොල්ලන්ට ඒ ලෙවල් එකට යනවා නම් අපි පස්සේ ලාග ආපු සෙෂන් එකක් කරලා කතා කරමු හරි දැන් අපි කොකා කෝලා එක දාලා දැන් මෙතන ඊළඟට කතා කරන්නේ මෙන්න මේ යට තියෙන ටික
යට තියෙන ටිකයි ෆිල්ටර් එකයි තමයි දැන් තියෙන මේන්ලිම කතා කරන දේවල් ටික. ඒක කතා කරන්න. ඊට අමතරව තව පොඩි දෙයක් කියනවනේ මෙන්න මෙතන ඇහැක් පෙන්වන්න අපිට. ඇහැක් පෙන් ටොගල් ලේයර් විසිබිලිටි කියලා තියෙනවා. අපිට පුළුවන් ඒක ඔන් ඔෆ් කරලා වගේ ලේයර් එක විසිබිලිටි එක නැති කරගන්න. හරිද? මේක නිකන් ඇවිල්ලා අපි මොනවද ස්ක්‍රැප් බුක් නේ ස්ක්‍රැප් බුක් ස්ක්‍රැප් බුක් අපි මොන හරි අලවල එකතු කරගන්න. අන්න ඒ වගේ තමයි අපේ කැන්වස් එක තියෙනවා. කැන්වස් එක උඩින් එක ලේයර් එකක් මුලින්ම ගෙනල්ලා ගැහුවා. ඒක උඩින් තව තව ලේයර්ස් ගහගෙන යනවා. ඔය විදිහට දැන් ඔයාලට පේනවා කැන්වස් එක උඩට තමයි ඊටු ලේයර් එක වෙල්ලා තියෙන්නේ. හරි සරලා ඕගොල්ලෝ නිකන් ප්‍රැක්ටිකලි මේක කැන්වස් එකක් කියලාම හිතන්නකෝ. හරිද? ඕගොල්ලන්ට මේකෙත් මේ ටූල්ස් වල වචන ටික තේරෙනවා. මොකද්ද මේකෙන් කරන්න කියන එක තේරෙනවා. කරලා බලන්න තියෙන්නේ. මුකුත්ම ප්‍රශ්නයක් ඔයාගෙන ඔයා මේක කරලා බලලා කියන්නේ මං කියන්නේ හදිසි අවස්ථාවක් නැතුව ඔයගොල්ලෝ නිකන් ජස්ට් ආතල් එකට හරි මේක කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් හදිස්සියට කරන්න ගියොත් කියන්නේ අත්‍යවශ්‍ය වැඩකට කරන්න ගිහිල්ලා ඒක ක්‍රැක් වුණොත් හරි සෝරි ක්‍රෑෂ් වුණොත් හරි මොකක් කරේ අවුලක් වුණොත් අපරාධ නේ. ඒ නිසා ඔයගොල්ලෝ නිකන් ජස්ට් මේ වගේ මම මේ අද කරන වැඩේ අද කරන ප්‍රොජෙක්ට් එක ආපහු වෙලාවක හිට අනිද්දම ආපහු කරන්න ඔයගොල්ලෝ කොහොමද හෝම්වර්ක් එකකුත් දෙනවා. හරි. දැන් අපි ගේමු ඉතුරු එලිමන්ට්ස් ටිකක්. තව විනාඩි 15ක් වගේ ඇතුළත අපි 50 වෙද්දී අපි මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරමු. හරි. දැන් මම එකපාර ඔක්කොම ටික ගේනවා. ඔයගොල්ලන්ට ටිකක් try කරලා බලන්නත් එක්ක එලිමන්ට්ස් හතරක්ම දැන් ගෙනා. ඔන්න එකක් ආව ඒකත් ඕකේ. ඊළඟට දෙවෙනි එකත් ආව දෙවෙනි එකත් මෙතනින්ම ඕකේ කරන්න ඕනේ. වට ඔන්න ජස්ට් එන්ට් එක ගිහුවට පස්සේ ඒ එලිමන්ට් එක ජස්ට් ඕකේ කියලා වැටෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. හරි. දැන් ඔන්න හතරම එක වගේම වැටුණා. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මෙතන තව ලේයර්ස් ටිකක් ආවා. ඒ ටික ඔක්කොමත් මෙන්න මෙතන පොඩ්ඩ අමුතු විදිහකට පෙන්වන්නේ. ඒක තමයි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මේක පෙන්වන්නේ එම්බෙඩඩ් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියලා තමයි මේක පෙන්වන්නේ මේ ලේයර් එක. හැම ලේයර් එකක්ම ගියාම එකකින් එකේ සයිසස් වෙනස්. එහෙම තමයි පෙන්වන්නේ. හරිද? හරි. දැන් අපි මේ උඩ තියෙන ටික පොඩ්ඩක් අයින් කළා. දැන් මේ ලේයර් එකට විතරක්. දැන් මේකනේ අපිට ස්ප්ලෑෂ් එක අපිට තියෙන වෝටර් ස්ප්ලෑෂ් එක. අපි ඒකත් අර කලින් වගේම මෙහෙම ඒ වෝටර් ස්ප්ලෑෂ් එක හරියන්නේ නැහැ හැබැයි නේද? නෑ ඉෂුව ගන්න. හරි. දැන් අපිට මේ කෝණ ටික රියලිස්ටික් වෙන. දැන් අපි ගත්ත ඇන්ගල් එක ඕකේ. හරිද? ඇන්ගල් එක ඔයගොල්ලෝ ඔබට මම කිව්වා ඇන්ගල් එක කොහොමද වෙනස් වෙන්නේ? ඒ ටික කිව්වා කොහොමද වෙනස් කරන්න ඕන කියලා. හරි. දැන් අපි මේක දෑවා මේ විදිහට. ඕකේ. දැන් අපිට අලුතෙන් මන්න දැන් යට තියෙන ටිකක් ඉගෙන ගන්න යන්නේ. දැන් අපිට මේක නිකන් මේ මොකද්ද කෝකාකෝල කෑන් එක උඩින් නිකම්ම වෝටර් ස්ප්ලෑෂ් එකක් වැදිලා තියෙන වගේ එකක් නේ තියෙන්නේ. එහෙම නැතුව අර මේක ටිකක් රියලිස්ටික් වෙන්න ඕනේ. ආත් මොකද අපිට ක්ලයන්ට් කිව්වේ මොකද්ද ලයිව් ෆොටෝ එකක් වගේ පේනවා. මේක ලයිව් ෆොටෝ එකක් වගේ පේන්නේ නැහැ. ජස්ට් ෆ්ලැටන් ඉමේජ් එකක් වගේ විතරයිනේ තියෙන්නේ. නිකම් පුත් කරලා නැහැ වගේ. දැන් තමයි ඉෆෙක්ට්ස් දාන්න. දැන් මෙන්න මේ ලේ එක සිලෙක්ට් කරලා ලේ එක ලෙෆ්ට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ යට ඔප්ෂන්ස් ටිකක් එනවා. එක delete මෙතන create new layer. ඒ කියන්නේ මෙතෙන්ට අපිට තව ලේ එකක් කියන්නේ layer 1 කියලා අලුතෙන් ලේ එකක් එනවා මේකට උඩට. මේක අනිත් ඒවාට යටට. හරිද? create new layer. ඒක ඒ layer එකක් කරලාන්නේ මොකද්ද කියන එක පස්සේ අපි කතා කරමු. ඊට පස්සේ create new group. ඒකත් හිතන්න ඕනේ. ඒකත් group මේ වගේ layers ටිකක් එකතු කරලා group එකක් හදන එක තමයි කරන්නේ. ඒක ඕනෙත් නෑ අපිට දැන්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මගේ ඔප්ෂන්ස් එක. මේක මෙතන මේකට කියන්නේ හරියටම නම adjustment layers. හරිද? මේ වගේ adjustment layers ගොඩක් මෙතන පෙන්වනවා. ඒක ඉස්සරහට වෙනවා. ඒක අද කතා කරනවා අපි. ඊළඟට මෙතන mask layer masks. මෙන්න මේක දැවට පස්සේ අපිට මෙන්න මේ වගේ අර මං කිව්ව link icon එක link වෙනවා කියන්නේ අන්න ඒ icon එක දැන් මෙතන පෙන්වලා තියෙනවා. මෙතනින් mask එක මේක තමයි mask එක කියන්නේ. හරිද? දැන් එතන white mask එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපේ layer මේ අපේ layer එකට මුකුත් වෙනසක් කළා නැහැ. අපි දැන් මේ white mask දැන් මේ අපිට පුළුවන් මෙතන මේ දෙකම දැන් select කරන්න. හරිද? මේක නම් ඇත්තටම ඔයගොල්ලෝ කරලම තමයි මේක තේරෙන්නේ. නැත්තම් කිව්ව කියලා තේරෙන්නේ නැහැ. අපි දැන් මේක layer mask එක select කරලා mask එක select කරාට පස්සේ අපිට black and white තමයි දැන් ඔන්න එන්නේ. අපි brush එක ගත්තා. දැන් ඔන්න black select කරා. මොකද white mask එක ගන්න තියෙන්නේ. white mask එකේ ඔන්න උඩ options එක 100% ඔක්කොම මේ hardness නුත් normal තියෙන්නේ. ඔක්කොම මේ mask එකේ density මේව හිතන්න එපා. ඒක මුකුත් ඕන නැහැ. ඒවත් පස්සේ කාලෙක ඕන වෙනවා. හැබැයි අපි ඊළඟ session එකේදී වගේ කතා කරන්න පුළුවන්. දැන් තේරුමක් නැහැ. දැන් අපි මේකේ
ඔගොල්ලෝ දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්නේ මෙතනින් වෙනස් කරන්නනේ සයිස් එක. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඕල්ට් එක ඔබාගෙන ඕල්ට් එක නෑ කන්ට්‍රෝල් ඔබාගෙන ඔයාලගේ මවුස් එකෙන් රයිට් ක්ලික් කරගෙන නෑ කොහොමද ඒක කරන්නේ? ඕල්ට් එක මතක නෑ. කොහොම හරි ඔයගොල්ලන්ට මෙන්න මේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ අයිකන් එක හරිද? 1 second. ඔයාලගේ කීබෝඩ් එකේ P අකුරට දකුණු පැත්තෙන් තියෙන මට ඒකට කියන බ්‍රැකට්ස් තියෙන. අන්නේ බ්‍රැකට්ස් දෙකෙන් තමයි මෙන්න මේ බ්‍රැකට්ස් දෙකෙන්. හරිද? ඔන්න බ්‍රැකට්ස් දෙකෙන් තමයි මම සාමාන්‍යයෙන් සයිස් එක එහා මෙහා කරන්නේ. වම් පැත්ත බ්‍රැකට් එකෙන් අඩු වෙනවා දකුණු පැත්ත බ්‍රැකට් එකෙන් වැඩි වෙනවා. හරිද? මට තව ඔප්ෂන් එකක් තිබ්බොත් මවුස් එකක් දාලා කරන්න මට ඒක ෂෝට්කට් එක මතක නෑ හරියට මොකද්ද කරන්න කියලා. කොහොම හරි බ්‍රෂ් ටූල් එකට ගිහිල්ලා බ්‍රෂ් ටූල් මේ තියෙන බ්‍රෂ් ටූල් එකට ගිහිල්ලා දකුණු පැත්ත බ්‍රැකට් එකෙන් සයිස් එක වැඩි වෙනවා වම් පැත්ත බ්‍රැකට් එකෙන් සයිස් එක අඩු වෙනවා. හරිද? අපි දැන් සයිස් එක චුට්ටක් වැඩි කරලා ආපහු මේකේ ලේයර් මාස්ක් එක සිලෙක්ට් කරලා කළු පාට දීලා මෙන්න එහෙම බ්‍රෂ් කරාම මේක මේ නැති වෙලා යනවා මෙතන තියෙන ටික. හරිද? ඒ කියන්නේ මේක මාස්ක් එකක්. මාස්ක් එකක් කියන්නේ අපි ලේයර් එකට දීලා ඒක උඩින් බ්ලැක් එකකින් ඇඳපු ගමන් ඒක නැති වෙලා යනවා. ඒකට අදාළ කන්ටෙන්ට් එක. හැබැයි ඒක අයින් කරන්නත් පුළුවන්. හරිද? අපිට ඒක උඩින් දැන් බ්ලැක් වලින් ඇඳලා ඒක ආපහු අපි X වලින් මේකේ කලර් දෙක මාරු කරලා වයිට් කරලා ආපහු ඒක උඩින් ඒ ලේයර් මාස්ක් එකේම ඇඳොතින් වයිට් එකෙන් ආපහු පේන්න ගන්නවා. හරිද? මම කියන එක තේරෙනවා කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. එතකොට අපිට ඕන දැන් මේ මෙතන තියෙන ටික පොඩ්ඩක් නැති කරගන්නනේ. අපි හිතමු අපිට රියලිටි ලුක් එකක් ගන්න. අපි එතකොට මෙන්න මේ විදිහට මේකේ හાર્ඩ්නස් එක ටිකක් වැඩි කරලා මේක අපිට තනිකර මෙයාගේ පිටිපස්සෙන් විතරක් වෙන විදිහකට අපි හදමු. හරිද? ඔයාලා ජස්ට් බ්‍රෂ් කරන්න මේක බ්‍රෂ් කරද්දි shift එක ඔබාගෙන බ්‍රෂ් කරන්න පුළුවන්. ඒක ලයින්ස් අඳින්න නැහැ. දැන් මෙතන තියලා ගානට shift එක එවුවා. shift එක ඔබාගෙන ආපහු මෙන්න මෙතන ලයින් එක ගියා. එතකොට මේ විදිහට ලයින් එකම නැති වෙලා නැහැ. ඒක අපි හાર્ඩ්නස් එක කේස් එකට හાર્ඩ්නස් එක වැඩිම කරලා අපි ඒක ඇඳලා මෙතන තිබ්බා. ආපහු මෙතන තිබ්බා. shift එක ඔබාගෙන ඒ ටික ඒ පාර්ට් එකම අයින් වෙලා ගියා. හරිද? ආපහු අපි හાર્ඩ්නස් එක වෙනස් කරමු. අර මම මවුස් එකෙන් කරන ඔප්ෂන් එකක් කිව්වේ ඒකෙන් නම් හાર્ඩ්නස් එකකුත් වෙනස් කරන්න පුළුවන්. මට ඒකේ ඔප්ෂන් එක මතක නැහැ කොහොමද ෂෝට්කට් එක වැඩ කරන්නේ කියලා. මම ඔයගොල්ලන්ට ටෙක්ස්ට් එකක් හරි එවන්නම් එහෙම මොකද ඒක බලලා කොහොමද වෙන්නේ කියලා. හරි. ඔය ටික තමයි. yes. දැන් ඔන්න ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් තියෙනවා. දැන් මොකද්ද මේකේ වෙන්නේ? මෙතන දැන් ඒ ස්ප්ලෑෂ් එක නම් ඇත්තටම සෑහෙන අවුල් අපිට ටයිම් එක නැති නිසා මෙහෙම යන්. ඔයාලා ඇත්තටම මේකෙන් එන අවුට්පුට් එක ලොකුවටම හිතන්න එපා. ඒ අවුට්පුට් එක මට පේන විදිහට නම් එච්චර හොඳ එකක් නෙවෙයි වගේ. අපි මේක ලින්ක් එක අයින් කරවලා අපි ජස්ට් පිටිපස්සේ තියෙන ස්ප්ලෑෂ් එක විතරක් වෙනස් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? අර මාස්ක් එක ඔය මාස්ක් එක තියෙන්නේ ඇඳපු තැනමනේ. ඒතර මාස්ක් එකට අදාළව ලේයර් එක විතරක් අපි එහා මෙහා කරනවා. ඒ දෙක ලින්ක් වෙලා නැහැ. එතකොට ලේයර් එක දැන් තියෙන්නේ හරියටම මෙහෙමනම් මෙහෙම දැන් මේක නම් අපි මාස්ක් කරලා තියෙන මේ කැල්ල නම් අපි ලේයර් එක මෙහෙමනේ තියෙන්නේ. දැන් අපි ඉතින් ලින්ක් කරලා තියෙද්දි දෙක එහා මෙහා ගියොත් දෙකම එකට යනවා. හරිද? දැන් ලින්ක් කරලා නැතුව අපි පල්ලෙහා තියෙන ස්ප්ලෑෂ් එක විතරක් ඇද්දි ඒක මේ විදිහට මාස්ක් කරලා තියෙන තැන එතනම තියෙනවා. මතක දැන් හරිද? දැන් අපි මේක එහාට මෙහාට ගාද්දි බලන්න මේ වෙනසක් වෙලානේ දැන් මේ මෙතන ඒක එහා පැත්තේ නම් පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒක නම් මම හිතන්නේ අපි බ්‍රෂ් කරලා දියවල. නැත්තම් ඒක ඒ විදිහටම තියෙනවනේ. දැන් අපි මේක අපිට ගැළපෙන ලෙවල් එකකට මේ වගේ ප්ලේස් කරගන්න. හරිද? දැන් අපිට ඕන ආවම මේක මෙහෙමම ලින්ක් කරන්න පුළුවන්. නැත්තම් ඔය තියෙන දේ තියෙන්නත් පුළුවන්. අපි ඊළඟට ආපහු බ්‍රෂ් ටූල් එක අරගෙන මේකේ පොඩි පොඩි ඉෂුස් ටිකක් තිබ්බේ. මම හිතන්නේ මම ඔයාලට කිව්ව ටයිමර් එකට වෙලාවක් යනවා වගේ. මම කිව්වා ඔයාලට විනාඩි 15න් ඉවර කරනවා කියලා. විනාඩි 15 නම් ඉවර කරන්න බැරි වෙයි වගේ. හරි. යා අපිට වෙලාවට වඩා වැඩි කරගන්න ඕන. හරි. හරි. දැන් එතනත් හරි. දැන් අපිට ආපහු දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන්. දැන් එතකොට මෙයා පිටිපස්සෙන්ම දෑවනම් ඉවරයිනේ කියලා. yes. මට ඔයාලා කියන එක සම්පූර්ණයෙන්ම තේරුණා. ඒ නිසා තමයි මෙන්න මෙතන දැන් අපිට ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මේ ලේයර් දෙක උඩ යට මාරු කරලා දාන්න මේ වගේ මාස්ක් එකක් කරන්න උවමනාවක් නැහැ නේ ඇත්තටම. දැන් මේ තියෙන්නේ ඇත්තටම මෙයා දැන්
මේ මාස්ක් එක සම්පූර්ණයෙන් අයින් කරලා කෑන් එක උඩට ගත්තා නම් මේ කරලා තියෙන එක තමයි. හැබැයි අපිට මෙන්න මේ වගේ දෙයක් කරගන්න බැරි වෙනවා එහෙම කරොත්. දැන් බලන්න. මේ වගේ අපි ඔය කලර් එක හොඳට බලන්න. ඒක වයිට් කරොත් තමයි අපෝ පේන්න ගන්න. හරිද? අපිට පුළුවන් දැන් මේ වගේ. දැන් මෙතන වල පේනවා just සමහර පොයින්ට්ස් ටිකක් විතර අපේ කෑන් එකටත් ඇවිල්ලා. මෙතන ගන්න නැතුව අපි මේ වගේ තරම් කරමු. මේ වගේ යමු තව තැන් ටික. right. හරි. ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ මේ හරි. ඒ කියන්නේ ඇත්තටම අර විදිහට කරන්න පුළුවන්. ඒ විදිහට කළා මෙතෙන්ට වෙන බ්‍රෂ් එකකින් හරි මොකක් කරගෙන මේක ඇඳ ගන්න පුළුවන්. හැබැයි අර අපිට වඩාත්ම ඒ කියන්නේ ඔයගොල්ලෝ මං කියන එක තේරෙන්නේ නැහැ. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා වැඩ කරද්දී අපිට ටක් ගාලා නෑ මේ විදිහට අර විදිහට කරලා බලන්න හිතන වගේක් වෙද්දී තමයි ඔක එන්නේ. ජස්ට් මට මාස්කින් කියලා දෙන්නත් උනාට එහෙම කරා ඉෂුව නැහැ අපි විදිහට යනවා. හරි. දැන් අපි ඊළඟට උඩ තියෙන ලේ එකත් ගන්නවා. දැන් සාමුකුත් මේවා බැලන්ස් කරලවත් මුකුත් කරලා නැහැ. ජස්ට් අපි මේ ලේයර්ස් ටික දානවා. හරි. උඩ තියෙන ලේ එකත් මොකද්ද කියන්නේ අපි ඒක පේන්න හදාගත්තා. පටන් ගන්න දී කීයද 18ක් හරි 19ක් කියලා දැන් 13යි ඉන්නේ. ඕකේ. හරි. අපි දැන් මේ අයිස් කැට ටිකත් අපිට පුළුවන් මේ ටික වෙනම කපලා මම මෙතනින් කපලා අයින් කරලා වෙනම ගන්න. මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද වෙලාව නිසා අපි just මේ අයිස් කැට ටික මේ විදිහටම යූස් කරමු. අපිට ටයිම් එක නැති නිසා වැඩිය. මොකද එක දවසින් ඔක්කොම ටික කවර් කරන්න නම් අමාරු වෙනවා කොහොම කරත්. අපි දැන් මෙන්න මේ වගේ අයිස් කැට ටිකත් අපි මේ වගේ ඔහොම තියමු. ඔයගොල්ලෝ දැන් තව පොඩි ටූල් එකක් කියලා දෙනවා මම. ඔයාලා කන්ට්‍රෝල් එක ඔබාගෙන දැන් මේ වගේ ඉස්සෙල්ලා ලේ එක සිලෙක්ට් කරන්න. ඔයාලට අදාළ ලේ එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එක ඔබාගෙන T එබිවම control plus T. T for මොකද T for T for T. තේක හරිද? T. එතකොට T ඔබාගෙන ඔයා ඊළඟට රයිට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ කෙනෙක්. මට කියන්න හිටියේ මොකද නේද? ලේයර් එක සිලෙක්ට් කරලා control plus T ඔබාගෙන ඔයා රයිට් ක්ලික් කරාම ඔයාට අදාළ ලේයර් එක ඔයාට මෙන්න මේ වගේ ඔප්ෂන්ස් ටිකක් එනවා. හරිද? ඒක ඕනනම් මෙන්න මෙතන උඩිනුත් පුළුවන් edit ගිහිල්ලා හරි එහෙම ගිහින් පොඩි වටයක් ගන්නද මේක තමයි ෂෝට්කට් එක. එතන පෙන්නන flip horizontal ඊළඟට එහෙම නැත්නම් flip vertical කියලා. මෙතන තව තියෙනවා rotate කරන්න පුළුවන්. මේ warp කොහොම හරි ඒක ප්‍රොනවුන්ස් කරන්න කොහොම හරි ඒ විදි අන්න ඒක කරන්න පුළුවන්. මම ඒව ගැන කතා කරන්නේ නැහැ. මේවා නම් ඉතින් පොඩි දේවල්. මෙතන පුළුවන් අපිට ෆ්ලිප් කරන්න. x අක්ෂය වටා හරි y අක්ෂය වටා හරි ෆ්ලිප් කරන්න පුළුවන්. අපි දැන් මේක නිකන් මට නිකන් හිතන මේක vertically flip කරොත් හොඳයි කියලා. that's it. මේ වගේ වෙන්න. ඉතින් මෙහෙමත් කරලා අන්න මේ වගේ එකක් අපි නිකන් තියනවා දැන්. just ඇත්තට මේක මට රන් කිසිම ලස්සනක් නෑ. හැබැයි කමන්නක් මේ විදිහට. අපි දැන් මේ උඩ ගත්ත අපි ගත්ත අර ස්ප්ලෑෂ් එක කියලා එක තියෙන අපි අයිස් කැට එක කොහොම තියමු. කිසි ඉෂු ගන්න නැහැ. ඇත්තට මේක හරිම කැතයි කමන්න අපි කොහොම තියමු. අපි ගමු අර වෝටර් ස්ප්ලෑෂ් එක. ඒකේ අපි කොපි එකක් හදා ගන්න ඕනේ. දැන් මේ මොකද ලේයර් මාස්ක් එකත් එක්කම කොපි එකක්. ඒකට කියන්නේ control plus J. J for jam. J for jam කොපි කරනවා. හරිද? එතකොට මේකෙම කොපි එකක් ඇද මේ ලේයර් මාස්ක් එකත් එක්ක. ඒ කොපි එක හදලා අපිට උලන් ඕනනම් මේ මාස්ක් එක අයින් කරලා මොකක් හරි කරන්න. හරි. අපි ඒක මාස්ක් අයින් කරා කියමුම. දැන් ඔන්න ඔය විදිහට තියෙනවා. මට ඕන නිකන් මේක යට නිකන් හිස් වගේ ගතියක් තියෙනවා. මට නිකන් ඕන මේක යට ටික පොඩ්ඩක් තව ටිකක් අපි මේකත් අර කලින් ඔය control plus T ඔබලා vertically flip කරලා බලමු ගැලපෙනවද කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒ විදිහටම තියලා අපි ආපහු මාස්ක් එකක් දාමු. මම මේ කරන දේවල් මම මේ දැන් දේවල් කියන්නේ නැතුව කරේ ඔයගොල්ලෝ දන්න නිසා ඒ දේවල්. මම ඒ ටික කියලා දීපු නිසා මම මොකක් හරි දන්නේ නැති ඒ කියන්නේ ඔයගොල්ලෝ මට මිස් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ මොකක් හරි වුණොත් මගේ අතින් ටක් ගාලා ඔයගොල්ලෝ කියන්න මේක ඔයා කියලා දුන්නේ නැහැ කියලා මට කියන්න. හරි. රයිට්. මෙතන තව පොඩ්ඩක් ජස්ට් කරගමු.
Uh, yep, like Ghana shape. තුන්නයි කමන්න අපි ඒක අයින් කරමු එක්කෝ. අයින් කළා මදි. කොහරි මම ඔයාලට කිව්වෙත් කලින් ඔය කියන්නේ මට දැන් මේ වගේ තැන්වල මම හිර වෙනවා මට හරියට එලිමන්ට්ස් එක හොයාගන්න ඒ කියන්නේ එලිමන්ට්ස් එක ගත්ත ටික සෙට් වුන්නේ නැහැ වගේ. ඊට වඩා සෑහෙන්න ඕගොල්ලන්ට හිර වෙනවා. කියන්නේ මට දැන් ටිකක් මම මේ වගේ පෝස්ටර්ස් හදලා ඇති 10ක් 15ක් විතර. එහෙම කළත් මට දැනුත් මේ වගේ හිර වෙනවා නම් ඕගොල්ලොන්ට ටිකක් හිර වෙන එක ඕගොල්ලෝ ටිකක් හිතන්නේ. මම කියන්නේ නැහැ මම නිකන් සුපීරියර් වගේ එකක්. ඒ වුණාට මට මෙහෙම එක්ස්පීරියන්ස් එකක් තිබිලත් හිර වෙනවා කියන ඕගොල්ලන්ට මීට වඩා සෑහෙන හිර වෙන්න පුළුවන්. මෙහෙම හිතෙන්නෙම නැති වෙන්න පුළුවන්. මම ඒක කිව්වේ කරලම බලන්න ඕනේ. ඔයගොල්ලෝ දැක්කද දන්නේ දැන් වෙච්ච වැඩේ මම නිකන් මෙහෙම ක්ලික් කරපු ගමන් අලුතෙන් ලේ එකක් ආවා. ඒක තමයි කියන්නේ නිව් ලේ එකක් හැදුනා. මොකද මෙන්න මේ තියෙන මේක මේ අපිට මේ ආපු ඉම්පෝර්ට් කරපු ඔක්කොම ලේයර්ස් ටික ස්මාර්ට් ඔබ්ජෙක්ට්ස් විදිහට තියෙන්නේ. ඒවා එතකොට ගෙනාවට පස්සේ අපිට ඒව එඩිට් කරන්න බැහැ ජස්ට් හරිද හරියට ඒව උඩ අඳින්න බෑ. එහෙම වුණාම වෙන්නේ ඔටෝමැටිකලිම සිස්ටම් එකෙන් අපිට අලුතෙන් ලේ එකක් හදලා ඒක උඩ අඳවන එක තමයි කරන්නේ. හරිද? ඒක තමයි උනේ. too much හිතන්න ඕනේ නැහැ. අපි ආපහු මේකේ දෙන්න ගිහිල්ලා මේ වගේ අපි ඉක්මනට මේ වැඩි ඉවර කළා දාමු. හරිද? අපි ඩියුස් වලට යන්න නැතුව ඩියුස් ඇන්ඩ් ස්මෝක් එක නේ අපිට මිස් වුනේ. අපි මේ ඩියුස් ඇන්ඩ් අපි ස්මෝක් එක දාමු. අපිට ටයිම් එක නැති නිසා. අපි දැන් හරි ස්මෝක් එක දාමු. ස්මෝක් එක ඔන් කරාට පස්සේ මට ඔයගොල්ලන්ට පේනවා නෑ මේක පේන්නේ නැහැ මොකද වයිට් ස්මෝක් ගන්න නිසා. දැන් අපි ඒ නිසා බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් හදමු. දැන් ඊළඟට ආපහු බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරලා මොකද බෑග්ග්‍රවුන්ඩ් එකට උඩටනේ අපිට දාගන්න ඕන වෙන කලර් එකක්. හරිද? එතකොට අපි ගිහිල්ලා මෙන්න මෙතන අර කලින් කිව්ව ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් වලට ගියාට පස්සේ මෙතන තියෙන solid color. අපි solid color ගිහිල්ලා මේ මෙතනින් නිකම්ම මේ color picker එකෙන් මෙහෙම ඇවිල්ලා අපිට පුළුවන් මේ වගේ red color එකක් select කරගන්න. ඊළඟට පුළුවන් මේක ටිකක් dark මේ වගේ එකට යන්න. අපි yes ඒ වගේ එකට තියමු. මේ ටික නම් සෑහෙන මවුල් මේ layers ටික issue එකක් නෑ අපිට. අපි එහෙම වුණොත් මේ blend mode එක වෙනස් කරලා බලනවා. මේ blend mode එක වෙනස් කරාම මේ ටික හරියනවද issue එකක් නැද්ද කියලා. නෑ ඒ ටික blend mode එකේ අවුලකුත් නෑ. ඒ ටිකේ තියෙන්නේ. එහෙම වුණොත් මට ගොඩක් tools use කරන්න වෙනවා වගේ මේකට. අපි මෙහෙම කරමු හරි. දැන් අපි color fill එක දාගත්තනේ. color fill එක දාගත්තේ කොහොමද? අපිට ඕන background එකට උඩින් දාගෙන ඕන background එකේම color change කරන්න පුළුවන්. yes. ඒක ඕකේ. හැබැයි මේ වගේ එකට ගන්න අපිට මොකද පස්සේ ආපහු change කරන්න ඕන නැති මේක double click කරා ඔයට ගාලා ඕන color එකේ change කරගන්න පුළුවන්. හරිද? එතකොට මේකෙත් මේ විදිහ mask එකක් auto වෙනවා. ඒක හිතන්න එපා. මේ mask එක auto වෙන එක. දැන් අපි මේක උඩට new layer එකක් දාගෙන brush එක අරගෙන brush එක ටිකක් size එක ලොකු කරලා මේක පිටිපස්සෙන් අපි light source එකක් දෙනවා මේ. හරිද? ඊ එක තව එකක් දෙමු. නෑ අපි ටිකක් පල්ලෙහාට කරලා දෙමු. ආහා. ඕකේ. හරිද? දැන් ඔයාලට තේරුණා නේද අර පොඩ්ඩක් අයිස් කැටවල පොඩි තිබ්බ කේස් එක ගියා වගේ එකක් නිකන් පොඩ්ඩක් තේරුණානේ. හරිද? ඒ නිකන් පොඩි ට්‍රික්ස් ඕවා. පාවිච්චි කරන අපි බලමු නිකන් තව කලර්ස්. ඒ නිකන් අපි රෙඩ් එකෙත් අපි ටිකක් ඩාර්ක්ම රෙඩ් එකකට නේ රෙඩ් එක නයිස්. that's it. ඒකේ තියමු. හරි. දැන් අපිට තියෙන්නේ දැන් හරි. අපිට බේසිකලි අපිට ඕන කරන ඔක්කොම ටික තියෙනවා. හරිද? දැන් අපි මෙන්න මේතන ඉඳලා මේක යටම තියෙන අපේ අයිස් කැට ටිකනේ. අපි අයිස් කැට ටිකේ ඉඳලා මෙන්න මේ ටික ඔක්කොම අපේ කෑන් එකයි ඒ දේවල් ටික. අපි ඒ ටික ඔක්කොම මෙහෙම මෙතන මේක සිලෙක්ට් ක්ලික් කරලා shift එක ඔබාගෙන මෙතන සිලෙක්ට් කරාම මේ ටික ඔක්කොම සිලෙක්ට් වෙන එක. සාමාන්‍යයෙන් Microsoft නැත්නම් Windows වල තියෙන ඕ සිලෙක්ට් කරන විදියමයි. ඊළඟට Ctrl+G හරි මෙන්න මේක හරි බුවම මේ ටික group වෙනවා. දැන් ඔන්න මේ ටික එකක්. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ move tool එක නිකම්ම වට එනවනේ. හරිද? move tool එක ආවට පස්සේ control එක ඔබාගෙන හරි නැත්නම් නිකම්ම යන්නේ නැහැ මේක නිකම්ම යන්නේ. එතකොට
නිකම් එක කන්ට්‍රෝල් එක බන් නැතුව සිලෙක්ට් කරොත් ඉතින් ඔයා ඔටෝම ඔයාගේ ලේ එකක් සිලෙක්ට් වෙන එක වෙන්නේ. එහෙම නැතුව මම කියන දේවල් මම අන්තිම හරිය කියන දේවල් නම් ඇත්තටම ටිකක් ස්පීඩ් කිව්වේ ඒක නිසා ඔයාලා මේ අනිවාර්යෙන් රෙකෝඩින් එකක් බලන්න. අපෝ කියන ගෲප් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එක ඔබාගෙනම මේක පොඩ්ඩක් මම එහා මෙහා කරනවා. මෙයා පොඩ්ඩක් මම හරි හැබැයි සෙන්ටර් වගේ තමයි තිබ්බේ. නෑ ටිකක් මෙයා මේ පැත්තට බර කරමු. නෑ. හරිද? මේ වගේ පොඩ්ඩක් බර කරමු. හරි. දැන් ඊළඟට හරි. දැන් ඒක ෂේප්. අපි දැන් ඊළඟට කරන්නේ මේ කොහාකෝ දැන් මේක කිසිම ලයිට්ස් අපි හදලා නැහැ, ෂැඩෝස් හදලා නැහැ, මුකුත් හදලා නැහැ. දැන් අපි කරන්නේ මෙන්න මේ කෑන් එක සිලෙක්ට් කරලා කෑන් එකට උඩින් ආපහු ලේ එකක් දාගන්න. මේ ටික නම් ඇත්තටම ආපහු කියන්නේ මේ ටික ආපහු වීඩියෝ එක බලන්න. මොකද මට ස්පීඩ් එක කරනවා නැත්තම්